දැන් ඇත්තම කියනවා ලං අපේ ගමේ මිනි ළමයි සෑහෙන කොරියන් යනවා. කොරියා යන එක වරදක් නෙමෙයි. කොරියා යන එක වරදක් නෙමෙයි. කොරියා ගිහිල්ලා ගමට ආවට පස්සේ සමහරක් කට යතේ සතේ නැහැ. ඒ කියන්නේ කරගත්ත දෙයක් නෑ. ඒ කට්ටියගේ මැනේජ්මන්ට් එකක් නෑ සමහරක් අය. ඒ මැනේජ්මන්ට් එක හදාගන්න අපි ඒ කට්ටියගේ ආකල්පෙම වෙනසක් ඇති කරන්න එපා අනිවාර්යෙන්. අපි ඒ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ආවා කියලා හිතනකො මේ ජනාධිපතිලා ලංකාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් අයියේ මිනිස්සෙක් පාරේ යනකොට කුණු ටික පාරට විසික් කරගෙන යනවා නම් එයා ජනාධිපතිතුමගේ වැඩක් නෑනේ. මාසයක් ගන්න සමවල. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ගේම ආර්ථික මට්ටම හැමදාම එකම විදිහට තියෙන්නේ නෑනේ. ඒක අපි මම නම් හිතන්නේ විදිහට ඒක ගමක් විදිහට අපි අනුමතරම මාස 3කට සැරයක් සමාලෝචනයක් කරනවා ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන. මේ NPP එකෙන් අයින් වුණා. NPP එකෙන් අයින් වුණේ ඒගොල්ලන්ගේ තිබ්බ වාමාංශික ක්‍රියාකලාප කොමියුනිස්ට්වාදී අර තියෙන මේ රැඩිකල් මතවාදත් එක්ක මට ඇත්තටම ඒව හරි ගියේ නෑ. ඒ කියන්නේ පාර්ලිමේන්තු එකට ගහන්න ගියපෝ ඒ වගේ දේවල් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දේවල්නේ. ඒ වුණාට අපි මිනිස්සු නොදකින පැත්තක් සජිත් ප්‍රේමදාසගේ දකින්න. ආකල්පෙම පැත්තෙන් පොහොසත් කට්ටිය අපේ පැත්තේ ඉන්නවා. හරිද? අධ්‍යාපන පැත්තේ පොහොසත් අය වැඩියෙන් NPP එකේ හිටියට අපේ වැඩියෙන් ඉන්න ආකල්පෙම පැත්තේ පොහොසත් අය. right third world cafe එකේ පුංචි ඡන්දේ ලොකු මිනිස්සු සීරීස් එකේ තවත් එපිසෝඩ් එකක් තමයි පටන් ගන්න හදන්නේ. ඒ කියන්නේ හතරවෙනි එපිසෝඩ් එක අපේ අද මගෙත් එක්ක ඉන්නවා මේවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන තවත් තරුණයෙක්. ඇත්තටම කිව්වොත් එහෙම මෙවර පළාත් පාලන මැතිවරණයට පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වෙන ශාවින්ද ශිරංග. අද තමයි මමත් ඉස්සෙල්ලම හම්බෙන්නේ. ඉතින් ආයිබෝන්. ආයිබෝන්. මොකද වෙන්නේ මේ දවස්වල කොහොමද තත්ත්වය? මේ දවස්වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක දේශපාලනය කරගෙන යනවා. හරි. මමත් අද හම්බෙන හින්දා කට්ටියට දැනගන්නත් එක්ක මේ අපි පොඩි විස්තරයක් කරමු බෑග්ග්‍රවුන්ඩ් එක වගේ පොඩි හැඳින්වීමක් කරගෙන වැඩේ පටන් ගමු. මම ශාවින්ද ශිරංග වනිකතුංග. මම මේ පාර රත්නපුර පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවට ඉල්ලනවා සන්නස්කම කොට්ටාසයෙන් පැල්මඩුල්ල බල ප්‍රදේශයේ සන්නස්කම කොට්ටාසයෙන්. මගේ අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් මම මූලික අධ්‍යාපනය කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ රත්නපුර පැල්මඩුල්ල බෞද්ධ පාතකර බෞද්ධ මහාවිද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය. ඊට පස්සේ 6 වසරේ ඉඳන් 13 වසර වෙනකන් රත්නපුර මේ කුමර විද්‍යාලය තමයි නවනගර කුමර විද්‍යාලය තමයි උසස් පෙළට වෙනකන්. ඊට පස්සේ දැනට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරනවා ප්‍රථම වසර සිසුවෙක් විදිහට. දේශපාලන පසුබිම ගත්තොත් අයියේ මම සාමාන්‍යයෙන් පොලිටිකල් සයිඩ් එකට පොඩි කාලේ ඉඳන් බරයි. එතකොට ඒ කියන්නේ අර පරම්පරාවෙන් එන ජානවල එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ අර අපි ඇත්තම ගත්තොත් අවුරුදු 18 මම දේශපාලනේ පටන් ගත්තේ අවුරුදු 18 දැන් අවුරුදු 21ක් වෙනවා. අවුරුදු 18 දී දේශපාලනේ පටන් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් අර අපේ වයසේ කට්ටියට පොඩ්ඩක් ඇලර්ජික් මේ සබ්ජෙක්ට් එකන්නේ පොලිටිකල් කියන්නේ. ඒ වර්තමානයේ පොඩ්ඩක් එහෙම තමයි. වර්තමානයේ එහෙම ගතියක් ඇත්තේ නැහැ. අර NPP එකත් එක්ක ඒක පොඩ්ඩක් වෙනස් වුණා. සෑහෙන තරුණයෝ දැන් මේ පාර ගත්තොත් දැන් මගේ යාළුවම සෑහෙන්න ඉල්ලනවා NPP එකෙන්. ඊට පස්සේ සර්වජන බලවේග එතනින් ගියාට පස්සේ එක්සත් ජාතික පක්ෂ වගේ ගොඩක් පක්ෂ වලින් මේ පාර ඉල්ලනවා මේ මහමැතිවරණට. ඒක අර අපි විපක්ෂයක් විදිහට ඉන්දියට පහුගිය මැතිවරණ කාලය ඇතුළත සෑහෙන බලපෑමක් සිද්ධ වුණා තරුණ පරම්පරාවට දේශපාලන පැත්තේ. ඒ කියන්නේ සෑහෙන ළමයි අර ෆෝවර්ඩ් වෙන්න ගත්තා දේශපාලන පැත්තට. ඒ කාලෙටත් කලින් ඉඳන්ම දේශපාලන පැත්තට පොඩ්ඩක් බරව හිටියා. මම මුලින්ම දේශපාලනේ පටන් ගත්තේ එක්සත් ජනතාව පෙරමුණ දැන් තියෙන 43 සේනාංකේ පාටි චම්පිකරණායක මහත්මයා ඒ දවස්වල කරපු 43 සේනාංකයේ මුලින්ම පැල්මඩුල්ල ආසනේ මාධ්‍ය සම්බන්ධීකාරක විදිහට ඉඳලා ඊට පස්සේ දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධීකාරක වෙලා අරගලේ දවස්වල අර තිබ්බ සමාජවාදී මතවාදත් එක්ක ඊට පස්සේ අර ඔක්කොම හොරු කියන මයින්ඩ් එකත් එක්ක වාමාංශික පැත්තට බර වෙලා මම ගියා මේ ජනතා විමුක්තිය කියන්නේ ජාතික ජන බලවේගයට ගියා. ජාතික ජන බලවේගයේ සාමාන්‍ය ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට ඉඳියා. ඔෆිෂියලි නෙමෙයි. සාමාන්‍ය ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට පිකටින් වලට ඒ වගේ දේවල් වලට ගියා. එකතු වෙලා වැඩ කරා. එකතු වෙලා වැඩ කරා. ඒ කියන්නේ ඒ පැත්තේ ඉන්න මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඊට පස්සේ නගර සභා මන්ත්‍රීවරු ඒ කට්ටියත් එක්ක එහෙම අර ෆ්‍රෙන්ඩ්ලි තාමත් ෆ්‍රෙන්ඩ්ලි මතවාදී මේ පැත්තින් අපි බේද වුණාට එහෙම ප්‍රශ්න නැහැ ඇත්තටම. මේ ඒක ඇත්තටම සෑහෙන ලොකු ආදර්ශයක් කියලාතින් බලද්දී ඒ කියන්නේ දැන් අපේ මිනිස්සු දැන් මේ ගමේ මිනිස්සු ඉන්නවනේ. ගමේ මිනිස්සු මේ පොහොට්ටුකාරයා මේ දැන් කියන්නේ සජබයිය කියලානේ කියන්නේ මිනිස්සුන්ට. ඒ වගේ නම් පවා දාගෙන තියෙන ජෙප්පෝ කීකේ මං කියන්නේ ඒක සෑහෙන අවුල් ඉතින් එහෙම කතා කරන්න කියන්නේ අර මිනිස්සු අතරේ සෑහෙන ලොකුවට ભેදයක් ඇති කරන දේශපාලනයත්. හැබැයි ඒ අතින් බලද්දී දේශපාලනය කරන මිනිස්සු එහෙම නැහැ. දේශපාලනය කරන මිනිස්සු සෑහෙන අපේ මතවාදීම එක ඩීල් නෙමේ
මතවාදී මේ පැත්තෙන් ප්‍රශ්න තිබ්බට අපි සෑහෙන්න සමහරත් තැන්වලදී ෆ්‍රෙන්ඩ්ලි. සුහදව වැඩ කටයුතු කරගෙන. ඒක ඇත්තටම වෙන්න බෑ. දැන් අපි ගමක් ගත්තොත් තින් එක ගමකට ලිස්ට් එකෙන් മന്ത്രി කෙනෙක් ආවොත් තින් සජෙබෙන් අනිත් එක්කෙනා ආවොත් තින් NPP එකෙන් අපි දෙන එන කොටාගෙන පටන් ගත්තොත් තින් ගම හදන්න බෑනේ. එකතු වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතකොට දැන් අපේ ආණ්ඩුවක් නොතිබුණාට සජබේ ආණ්ඩුවක් නොතිබුණාට සමුජන බලවේග නොතිබුණාට බැරි වෙලා හරි මේ සමුජන බලවේගයේ ප්‍රාදේශ සභාවේ බලය ගියොත් තින් අපේ දැනට මගේ විශ්වාසය තියෙනවා යයි කියලා. එහෙම ගියොත් තින් ජාතික ජන බලවේගයේ മന്ത്രി කෙනෙක් මගේ මේ කොට්ටාසෙත් ඉඳලා මම එයාට ගහන්න හදන් පටන් ගත්තොත් තින් මේ වැඩ කරන් දෙන්න නැතු ඒක ඇත්තටම සෑහෙන අවුල්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට මේ මම එතන ඉඳන් පටන් ගත්තා ජාතික ජන බලවේගයත් එක්ක. ඊට පස්සේ 2000 මට මතක විදියට 24 මුලදී වගේ මේ ඒ පැත්තෙන් ඉල්ලුවා අයියේ මේ සමිතා ටික මම ඇත්තටම අය කියන්නේ අර මේ NPP එකෙන් අයින් වුණා. NPP එකෙන් අයින් වුණේ ඒගොල්ලන්ගේ තිබ්බ වාමාංශික ක්‍රියාකලාප කොමියුනිස්ට්වාදී අර තියෙන මේ රැඩිකල් මතවාදත් එක්ක මට ඇත්තටම ඒව හරි ගියේ නෑ. ඒ කියන්නේ පාර්ලිමේන්තු එකට ගහන්න ගියප ඒ වගේ දේවල් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දේවල්නේ. මට හිතුණා ඒ වගේ දේවල් එක්ක රටක් විදියට පක්ෂයක් විදියට ෆෝවර්ඩ් වුණාට ඒගොල්ලෝ රටක් විදියට ෆෝවර්ඩ් වෙන එකක් නෑ කියලා. ඒ වෙලාවේ තිබ්බ දැකපු දේවල් එක්ක ඒ වෙලාවේ දැක්කෝ. ඒ කියන්නේ මෙහෙමයි අපිට දැන් ඇත්තම කතාව නම් 88 89 මට ඇත්තටම 88 89 ගැන කතා කරන්න එච්චරම මේ කැමැත්තක් නැහැ. මොකද මම ඒ කාලේ හිටියෙත් නෑ. මම ඒ කාලේ උන දේවල් දන්නෙත් නෑ. හැබැයි අපිට NPP එක ගැන 88 89 ට වඩා දේවල් කියන්න තියෙනවා. සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියගේ මේ 2000න් පස්සේ මේ මහින්ද රාජපක්ෂලත් එක්ක රනිල්ලත් එක්ක මෛත්‍රීලත් එක්ක ඒ වගේ දේවල් සෑහෙන්න තියෙනවානේ අවුල් තැන් එහෙම. ඒ කට්ටියක ප්‍රතිපත්ති මේ වශයෙන් දැනටම පේනනේ. ඒ කට්ටිය සමාජවාදී ආරම්භයක් ගත්තට දැන් යන ලිබරල් වාදී මේ පරිසරයක් එක්කනේ ඒගොල්ලන්ගේ පක්ෂ දුවන්නේ. එතකොට මේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ඊට පස්සේ අර මේ ඒ දවස්වල මේ සමුජන බලවේගයේ හිටියා අපේක්ෂකයෙක් අයියේ මේ සමිතාටිකල කියලා මේ මහත්මයාත් එක්ක තමයි මුලින්ම සමුජන බලවේග මට ආරාධනාවක් ආවා යත් එක්ක වැඩ කරන්න ඉන්න කියලා. ඒ පටන් ගන්නවත් එක්ක ඊට පස්සේ මධ්‍ය බල මණ්ඩලයේ මාධ්‍ය ලේකම් විදිහටපත් වුණා. ඊට පස්සේ මධ්‍ය බල මණ්ඩලයේ තරුණ මධ්‍ය බල මණ්ඩලයේ භාණ්ඩාගාරික වුණා. දැන් අවුරුදු 21 දී අපේක්ෂකයෙක් විදිහට අපේ කොට්ටාසින් ඉල්ලනවා. හරි. පැහැදිලි අවුරුදු 18 දේශපාලනය වැඩවලට එකතු වෙලා ඊටාම තරුණ කාලෙදී දේශපාලන වැඩ පටන් අරගෙන ගමනක් යන්න තමයි ලැස්සෙලා තියෙන්නේ. දැන් ඔක්කොමත් වෙලා දැන් ඇයි ඇත්තටම මේ කියන්නේ දැන් ඔයා තාම තරුණයි තාම අලුත් මේ වැඩේට මේ පාර තමයි පළවෙනිම මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ. ඇයි ඇත්තටම දේශපාලනයට එන්න හිතුවේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මේ අර පොඩ්ඩක් උණ තියනවා කියන එක ඒ කියන්නේ පොඩි කාලේ නම් ආවා කියලා පේනවා. ඉතින් ඇත්තටම මොකද්ද රීසන් එක මොකද්ද පිටිපස්සේ තියෙන හේතුව? ඒ කියන්නේ අයියේ මේ දේශපාලනය කියලා කියන්නේ සාමූහිකව ප්‍රශ්න වලට විසඳුම් සෙවීමක්නේ. දැන් අපි ගත්තොත් තින් ගැටලුවකට විසඳුම් මේ හොයන එක තනියම කරනවට වඩා දැන් මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට මට වඩා හොඳ විසඳුම අයියගාව තියෙන්න පුළුවන්. ඒ වගේ දැන් අපි ගත්තොත් තින් රටේ මේ වෙනකන් ඇති වෙලා තියෙන ආර්ථික අර්බුද, සමාජ අර්බුද, ඊට පස්සේ මේ පාරිසරික මිනිස්සු විසින් ඇති කරපු අර්බුද, ඒ වගේ දේවල් වලදී මම දකින විදිහට ඒව තනි පක්ෂයකින්වත් තනි පුද්ගලයෙක්ින්වත් පටන් ගත්ත ප්‍රශ්න නෙමෙයිනේ. ඇත්තම කියනවා නම් අවුරුදු 74කටත් කලින් ඉඳන් දැන් ඇත්තම ලංකාවේ සංස්කෘතික ප්‍රශ්න සංස්කෘතිකව ගත්තාම සමහරත් වෙනකද ෆෝවර්ඩ් වෙන්නේ නැහැ. මම කියන්නේ සංස්කෘතිය විනාශ කරන්න ඕනේ කියලා. සංස්කෘතියවත් ෆෝවර්ඩ් වෙන්නේ නැහැ අපි සමහරත් වෙනවලදී. ඒ වගේ සමහරක් රටේ ප්‍රශ්න තියෙනවා මේ දේශපාලනික පක්ෂ මේ ප්‍රශ්න තියෙනවා. ඒ දවස්වල ඉඳන්ම තියෙනවා. ඒ කියන්නේ අවුරුදු මේ JVP එකකින් කියනවා වගේ NPP එකකින් කියනවා වගේ අවුරුදු 77ක මේ සාපේ වගේ නෙමෙයි. ඊටත් කලින් ඉඳන් තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අයියේ මේ තනි පුද්ගලයෙක් ඇති කරපු දේවල් නෙමෙයි ඇත්තටම. සාමූහිකව මොකක් හරි කණ්ඩායමක් විසින් ඇති කරපු ප්‍රශ්නනේ. ඒ වගේ ප්‍රශ්න වලට දැන් හරි සමාජයක් විසින් අපිම සමහර වෙලාවට ඇති කරගෙන තියෙනවා. ඒ වගේ තියෙන ප්‍රශ්නනේ. දැන් මෑත කාලීනවත් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවනේ දැන්. අපි ගත්තොත් තින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂවලිනුත් ඇත්තටම සර්ව සම්පූර්ණ නැහැ. අපි දක්ෂිණාංශිකේ වුණාට අයියේ අපි සර්ව සම්පූර්ණ අපි ඒක පිළිගන්නව ඔක්කොටම කලින්. දැන් සජිත් මගේ නායක සජිත් ප්‍රේමදාසට සෑහෙන්න ගොඩක් තැන්වලදී මේ සජිත් ප්‍රේමදාස බුලි කරනවා මේ මෝඩය අරකයි මේකයි කීය. ඒ වුණාට අපි මිනිස්සු නොදකින පැත්තක් සජිත් ප්‍රේමදාසගේ දකිනවා. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් සජිත් ප්‍රේමදාස ගැන කිව්වොත් සජිත් ප්‍රේමදාස අර කිව්වනේ මේ ඉස්කෝල මේ ලංකාවේ ඉස්කෝල මේ පිටරට මේ දානපතියොත් එක්ක මේ කනෙක්ෂන් එකක් හදනවා. ඊට පස්සේ ලංකාවේ නගර පිටරට නගරත් එක්ක සම්බන්ධයක් හදන ඒ වගේ. ඇත්තටම මේක
අපිට විහිළුවක් වුණාට එතන තියෙනවනේ කන්සෙප්ට් එකක්. ඒක සිස්ටර් සිටි කන්සෙප්ට් ඊට පස්සේ මේ සිස්ටර් ස්කූල් කන්සෙප්ට් කියලා තියෙනවා ඇත්තටම. ඒක අර ලංකාවේ මිනිස්සුන්ට නුහුරු වුණාට අපි ඒ වගේ දේවල් පක්ෂෙන් දකිනවා. මට ඇත්තටම ඒක ලෝකේ ක්‍රියාත්මක වෙන දේවල් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. දැන් කොළඹ නගරය ගත්ත පස්සේ කොළඹ ඇත්තටම සිස්ටර් මේ සිටි කන්සෙප්ට් එකක් යනවා. ඒක ඔෆිෂියලි අපි නොකියුවට මේක සිස්ටර් සිටි කියලා නොකියුවට ඒක සමහරත් තැන්වල දිනනවා. ඒක ඇත්තටම අපි පිළිගන්න ඕන දැන් තියෙනවා. ලංකාවේ ඉස්කෝලත් එක්ක ඒ දේවල් නැහැ. හැබැයි පිටරට ඉස්කෝලවල තියෙන ඇත්තටම දානපතිව හරහා NGOs හරහා ඒ වගේ තැන්වලදී ගොඩක් තැන්වලදී කනෙක්ට් කරගෙන ඒ ඉස්කෝලේ සංවර්ධනය කරන ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවන් තියෙනවා නම් ඒවා පාවිච්චි කරලා සහයෝගයෙන් අර වගේ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න සහයෝගයෙන් එම කරගෙන යන්න. ඒ වගේ දේවල් අපි ඇත්තටම කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පිටරට දැන් අපි ගත්තොත් අපි ඇමරිකාව වෙන්න ඕනේ නැහැ. හැබැයි අපිට ඇමරිකාවෙන් ගන්න දේවල් තියෙනවානේ. ඒ වගේ තැන්වලදී අපි ධනවාදී පැත්තෙන් හිතලා දක්ෂිණාංශිකයෝ විදිහට අපි වගේ තීරණ ගන්නවා. එක දෙයක් තමයි මට අර සජබේ තිබ්බ ආර්ථික මේ දර්ශනයත් එක්ක මට ඒක පොඩ්ඩක් ඇදිලා ගියා. ඇත්තම කතාව නම් ආර්ථික ඒකට ගිග් ඉකොනොමි එකක් තියෙන්නේ. මේ කියන්නේ ව්‍යවසායකත්වයේ මත පදනම් වුණ සෝත්සාහය මත පදනම් වුණ ආර්ථිකයක් තියෙන්නේ. එතන ගියාට පස්සේ මට හිතෙනවා රටේ තියෙන මේ වෙනකන් ආපු දෙවෙනි ප්‍රශ්න මම අර අයියට කිව්වා අවුරුදු 77ක් තිස්සේ මේ වෙනකන් ආවේ ගොඩම් ප්‍රශ්න ආර්ථිකමය ප්‍රශ්න. දැන් අපි ගත්තොත් 2075 වෙනකොට ලෝකේ තියෙන මේ ඉකොනොමිස් අතින් චීනේ තමයි 2075 වෙනකොට දැනට පුරෝගතනය කරලා තියෙන විදිහට චීනේ තමයි ලොකුම ඉකොනොමි එක. දෙකට ඉන්දියාව, තුනට එන්නේ මේ ඇමරිකාව. ඒ කියන්නේ ඇමරිකාව වෙන ඇමරිකාවට වඩා චීනේ ෆෝවර්ඩ් වෙනවා සෑහෙන්න. එතනින් ගියට ඉතියෝපියාව, ගානා වගේ රටවල් ඒ දවස්වල එනකොට 2075 වෙනකොට අපිට අල්ලන්න හිතන්න බෑ. දැන් ඇත්තටම මේ තියෙන තත්ත්වෙත් එක ලංකාවේ දැන් ෆෝවර්ඩ් එක සෑහෙන්න අඩු වෙන්නේ. ආර්ථික වර්ධන වේගය වෙනවා සාපේක්ෂව. ඒක වෙන්නේ අයියේ දැන් අපි ගත්තොත් ආර්ථිකය දැන් රනිල් වික්‍රමසිංහ රට බාර ගන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර ගන්න කලින් ආර්ථිකේ ඍණ ගණන් තිබිලා දැන් යම් මට්ටමකට ගත්තට ඒක ඍණ ගණන් වල තිබිලා ගත් එකක් නේ. ඒක ඇත්ත ඍණ ගණන් වල තිබිලා ගත් එක. ආර්ථික වර්ධනයක් සිද්ධ වුණා. ආර්ථික වර්ධනය සිද්ධ වුණාට කලින්ට වඩා ආර්ථිකය හොඳ නෑනේ. දැන් ඇත්තම ගත්තොත් දැන් ගණන් වලට ගිහිල්ලා තමයි ආපහු ගණන් වලට ගිහිල්ලා නාපහු ෆෝවර්ඩ් උනේ. දැන් අපි ඒක වෙනස් කරන්න ඕනේ ඔක්කොටම කලින්. අන්න ඒ වගේ දේවල් වෙනස් කරන්න මට හිතෙන විදිහට රටේ වැඩිම මූලිකම ප්‍රශ්නේ ආර්ථික අර්බුදේ. ඒ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න මම හිතනවා සමගි බලවේගය හරි. කණ්ඩායමක් විදිහට සෑහෙන ආර්ථික මේ දැනුමක් තියෙන හසල දැනුමක් තියෙන කට්ටිය ඉන්නවා. ටලාල් රාෆි, ඊට පස්සේ හර්ෂද සිල්ලා, රාණි වික්‍රමරත්න, කබීර් හෂිම් වගේ සාමාන්‍යයෙන් ඒ ගැන හසල දැනුමක් තියෙන කට්ටිය ඉන්නවා. ඒකත් තමයි ආර්ථිකය පැත්තෙන් මේ ඒක තෝරගන්න. එතකොට හරි. අවුල නැද්ද? කියන්නේ. මේ ඊට පස්සේ මේ තව තියෙනවා අයියේ දැන් මේ සමාජයක් වශයෙන් අපි විසඳුම් ගන්න එපාය. සමාජයක් වශයෙන් දැන් මම දේශපාලනයට එන්න මූලික හේතුවක් තමයි ආර්ථිකය. සමාජීය පැත්තෙනුත් තව පොඩ්ඩක් එක සයිඩ් එකකින් හිතන්න ඕනේ. දැන් ධනවාදයෙන් ආර්ථිකය ගොඩ ගියාට සමාජීය පැත්තෙන් සමහරක් තැන්වලදී පිරිහෙන්න ඉඩ තියෙනවා. දැන් සමාජවාදී ආර්ථිකය පැත්තෙන් ගොඩ එන්නත් සමාජයක් විදිහට අපි ඉන්න එපාය. ගොඩ එන එකත් වැදගත්. එහෙමත් එකක් තියෙන්න එපාය. එතකොට අයියේ මම හිතන විදිහට සමගි ජන බලවේගයේ මට සාමාන්‍යයෙන් ඒ පැත්තෙන් ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්, මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් සාමාන්‍ය ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් තියෙන්නේ. අපිට මේ සමගි ජන බලවේගයේ මේ අපේක්ෂකයෝ විදිහට අපිට ඕනේ වගේ ගිහිල්ලා මේ දැන් මම දැන් මෙතෙන්ට එන්න මම කවදාවත් අපේ පක්ෂ ප්‍රධානීන්ගෙන් අවසර ගන්නෑ. හැබැයි NPP එකේ තත් ඊට වඩා සෑහෙන වෙනස්නේ. NPP එකේ සම්මුඛ සාකච්ඡාවක් තිබ්බත් කෙලින්ම අධ්‍යාත්මික නායක අපේ ටිල්ලින් සිල්ල සහෝදරයාගෙන් අවසර ගන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් තියෙන ඇත්තටම. අපි දන්න දේවල් ඒ කියන්නේ. මිනිස්සු කියන දේවල් නෙමෙයි මේ පක්ෂෙම තියෙන රූල්ස් ඒවා. ඒවට අපිට කරන්න දෙයක් නැහැ. ඒ අදින් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් පක්ෂය ඇතුළත් හොඳයි. එතනින් ගියාට පස්සේ එළියෙත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මූලික හේතු විදිහට දේශපාලනට එන්න හේතු ඉතින් ගන්න පොඩි බාධා කිරීමක් කරන්න. ඔයා කිව්වා දැන් ආර්ථික දැක්ම කියන එක අපි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට සමගි ජන බලවේගයේ පැත්තෙන් ආර්ථික පැත්තේ හසල දැනුමක් තියෙන විශේෂඥයෝ ඉන්නවා. සහ ඒගොල්ලන්ගේ දැක්ම ඒවත් එක්ක ඔයාට ඒක ගැන අයිඩියා එකක් ආවා එකතු වෙන්න. ඒ කියන්නේ එකතුව හරියනවා කියන එක. සහ අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. මේ වගේ ඕගොල්ලන්ට ඕන දෙයක් කරන්න එහෙම ඊසිලි ඕගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරන්න මේවා තියෙනවා කියන එක. දැන් මම පොඩි ප්‍රශ්නයක් ඕක දැන් ඔය තරුණ අලුත් පොඩි කොල්ලෙක්නේ. තාම දේශපාලනයටත් අලුත් අවුරුදු කීපයක් සහ වයසිනුත් පොඩි. ඔයගොල්ලන්ට පක්ෂය ඇතුලේ දැන් ඔයා ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ පැල්මඩුල්ලේ. ජාතික දේශපාලනයට වඩා.
එතකොට හැබැයි මට කතා කරනකොට තේරෙනවා වාට දැනුමකුත් තියෙනවා ඒකත් එක්ක අයිඩියා එකක් තියෙනවා කියන එක රටේ වෙන්න දේවල් සම්බන්ධව. ඒතකොට ඔයගොල්ලන්ගේ වොයිස් එකට තනක් තියෙනවද සමග ජන බලවේගය ඇතුලේ? ඒක අයියේ මෙහෙමයි. දැන් ඇත්තම කතාව නම් මේ දැන් ඉන්න ගොඩක් තරුණයෝ හිතාගෙන ඉන්නේ දැන් මගේ වයසේ කට්ටිය. මගේ වයසේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි සරලව ගමුකෝ අපි කියන 2000න් පස්සේ කට්ටිය කියලා. 2000න් පස්සේ කට්ටිය සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ අයියේ මේ දැන් NPP කියන මේන වැඩක් නැහැ. එහෙම මතවාද ඇත්තටම තියෙනව නැත්තේ නෑ. ඒ කියන්නේ ඒ කට්ටිය සාමාන්‍යයෙන් අර කතාවට කියනවානේ මේ අවුරුදු 20 ගානේදී මේ වාමාංශික වෙන්න ඕන අවුරුදු 30 ගාන එනකොට මේ දක්ෂිණාංශික වෙන්න ඕනේ කියලා. එහෙම කතාවක් කියන ඒ වගේ දැන් අපේ සිස්ටම් එකේ කියන්නේ අපේ પરම්පරාව සෑහෙන යන්නේ අය වාමාංශිකත්වයත් එක්ක. රැඩිකල් මානසිකත්වය, කොමියුනිස්ට්වාදී මානසිකත්වය, මාක්ස්වාදී මානසිකත්වය තමයි දැන් ඇත්තටම යන්නේ. හැබැයි අයියේ මම හිතනවා NPP එකට වඩා මට මාගේ පක්ෂයේ තැනක් තියෙනවා ඇත්තටම. දැන් අයියා මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් අපේ කණ්ඩායම ගත්තට පස්සේ අපේ පැල්මුළු ප්‍රාදේශ සභාවට ඉල්ලන කණ්ඩායම ගත්තට පස්සේ මම තමයි ඉල්ලන ලාභාලුතම අපේක්ෂකයා. අවුරුදු 21යි. අවුරුදු 21 ළමෙක්ට අපේ ආසන සංවිධායක විදිහට පොඩි ආය බදා කිරීම. ඔයාගේ පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවට හැමෝගෙම ඉල්ලන හැම කියන්නේ ඔයා දැන් නෝන් තියෙන අපි නොදන්න පොඩි කණ්ඩායම් මරුණාම සාමාන්‍ය ප්‍රධාන පක්ෂ ඇතුරින් වයස අඩුම අපේක්ෂකයා ඔයාද හැම පක්ෂකින්ම? මම. හරි. ඒ කියන්නේ අයියේ දැන් අනිත් පක්ෂත් එක්ක මේ සාපේක්ෂව ගනිද්දී අවුරුදු 21ක තරුණ ළමෙක් තමයි මේ පාර අපේ මේ කියන්නේ කොට්ටාසෙ ගත්තට පස්සේ සාමාන්‍ය ඡන්ද 4000ක් විතර තියෙනවා. සන්නස්ගම දේවාලයේම සන්නස්ගම වසම කියලා කියන්නේ. ඒ වසමේ සාමාන්‍යයෙන් මට සෑහෙන ලොකු අභියෝගයකුත් තියෙනවා එතන. ඒ කියන්නේ අභියෝගයක් තියෙනවා කියන්නේ අයියේ ගිය පාර 2018 මැතිවරණෙදී මේ NPP එක නෙමෙයි කියන්නේ පොහොට්ටු වෙන දින්නේ NPP එකේදී මේ නැෂනල් ලිස්ට් එකකින් ආපු එක മന്ത്രി කෙනෙක් ඉන්නවා අපේ ගමේ. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් කාලාන්තරයක් තිස්සේ මිනිස්සුන්ගේ හිත දිනාගෙන වැඩ කරපු മന്ത്രി කෙනෙක්නේ. මම ඇත්තටම මේ ඉල්ලනා මේ අපේක්ෂකතුමා කිසි වරදක් නැහැ. ඇත්තටම හොඳ වැඩ ටිකක් කරමු මේ මිනිස්සෙක්. එහෙම ප්‍රශ්නයක්. කිව්වනේ සහයෝගයෙන් වැඩ කරන්න එපාය. දැන් එයා මට පාරිධම් වුණා මම මේ මිනිස්සුන් කනට ගහලා හරියන්නේ නැහැ නේ. මේ මිනිස්සෙත් එක්ක මම වැඩ කරන්න ඕනේ. මම මේ ප්‍රාදේශ සභාවට ගියොත් ලිස්ට් එකෙන් හරි. එයා කොට්ටාසෙ දින්නොත් මට ලිස්ට් එකෙන් යන chance එකක් හම්බුණා මම එයාත් එක්ක වැඩ කරන්න එපාය. ඒ වගේ ඉතින් අර සාමාන්‍ය සුහද වැඩ කරපු මිනිස්සෙක්. එතකොට ගියාට පස්සේ දැන් ඒ කියන්නේ මුළු මේ ප්‍රාදේශීය සභාවටම 2018 දී ජාතික ජන බලවේගයෙන් හිටිය එක മന്ത്രി කෙනෙක්. ජාතික ජන බලවේගයේ සන්නස්ගම කොට්ටාස දේවාලයක සන්නස්ගම කොට්ටාසේ ඉඳි එක മന്ത്രി කෙනෙක්. ඒ മന്ത്രി එතනින් ගියාට පස්සේ තව ඉන්නවා මේ පදක් මේ කියන්නේ සරජන බලවේගය. සරජන බලවේගයේ කණ්ඩායම් නායකයින් අපේ ගමේ. දැන් ඒ වගේ පසුබිමක් ඇතුළත දැන් මට සෑහෙන රිස්කි. දැන් අනිත් මේ කොට්ටාසත් එක්ක තරංගයක් තියෙනවා ලොකු. මට සෑහෙන ලොකු තරංගයක් තියෙනවා. දැන් අපිට ඒ අතින් බලද්දි මට පට්ටම රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් එහෙන් කලින් වැඩ කරපු එක්කෙනෙක්. කලින් හොඳට වැඩ කරපු එක්කෙනෙක් සාමාන්‍යයෙන් മന്ത്രി කෙනෙක් කියලා ඉඳලා හිත දිනාගත්ත මිනිස්සේ. අනිත් එක්කෙනා තමයි සරජන බලවේගයේ කණ්ඩායම. ඒ කියන්නේ කෙලින්ම ප්‍රාදේශ සභා අපේක්ෂකම අපේ ගමින් ඉල්ලන්නේ. ඒ වගේ මට්ටමක් උඩ මේ පක්ෂයෙන් මං වගේ තරුණෙක් මේකට දානවා කියන්නේ එතනින් එහාට ඉතින් අර සාමාන්‍යයෙන් තරුණයන්ට තැනක් තියෙනවා කියන එක තේරෙනවනේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මීරිගම ආසනේ ප්‍රසත් සිරිවර්ධනව දාන්නේ. මීරිගම කියන්නේ සෑහෙන්න දකුණේ මේ කියන්නේ මේ එයා ප්‍රසත් සිරිවර්ධන කියන්නේ කොළපාට නායකයෝ සම්පූර්ණ දඩ UMP කාරයෝ අපේ වචනෙන් කියනවා දඩ UMP කාරයෝ බිහි කරපු පැත්තක් මීරිගම කියන්නේ. මීරිගම වගේ පැත්තක් සාමාන්‍යයෙන් පසුකාලීන වාමවාංශිකත්වයට බර වුණා. ඇත්තටම මේ පොහොට්ටුවේදී බර වුණා. ඊට ගියාට පස්සේ මේ පාර මේ මාලිමාවේදී බර වුණා. ඒ වගේ තත්ත්වයක් උද ප්‍රසාද් සිරිවර්ධනට සජිත් ප්‍රේමදාස අපේක්ෂකම දෙනවා කියන්නේ. එතන ඇත්තටම තරුණයන්ට තැනක් තියෙනවානේ. දැන් මීඩියා පැත්තේ වුණත් මම තරුණයෙක්ින් තමයි මට මේ පැත්තේ මේ සමාජ මාධ්‍ය හසිරීම පිළිබඳ සාමාන්‍යයෙන් දැනුමක් තියෙන්නේ. ඒ දැනුම තියෙන හින්දා මට ඒක දුන්නා. ඒ හින්දා ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් අනිත් පක්ෂත් එක්ක සාපේක්ෂව බලද්දී මට සජිපේ තැනක් තියෙනවා. හරි. මම හිතන්නේ ඔයා ගොඩක් පක්ෂය ගැනයි දේශපාලනයේ ගැන මේ දවස්වල දින වටපිටාව ගැනයි ඒ ගැන ගොඩක් හොඳ සාකච්ඡාවක් අපිට එන්න පුළුවන් වුණා. අපි දැන් මූලික කාරණාව වෙන්නේ ගම ගැනනේ. පොඩ්ඩක් ගම පැත්තට යන්. දැන් පොඩ්ඩක් ආයෙ වායේ කොට්ටාශය කිව්වොත් එහෙම කොට්ටාශය සන්නස්ගම දේවාලයකම සන්නස්ගම වසම. හරි. එතකොට දැන් ඔයා මේ පාර පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවට තරඟ කරන්න ඉදිරිපත් වෙනවා. එතකොට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් විදිහට දැන් සන්නස්ගම කොට්ටාශයත් එකතු කරගෙන අපි ගත්තොත් එimhe කොට්ටාශය හයිලයිට් කරගෙන අපි කතා කරමු. ඔයා දකින දැන් මේ අපිට හැමදාම ප්‍රශ්න තියෙනවානේ. දැන් කොළඹ ගත්තත් ප්‍රශ්න තියෙනවා, නුවර ගත්තත් ප්‍රශ්න තියෙනවා, පැල්මඩුල්ල වගේ පැත්තකට යනකොට අතරම අපි ගොඩක්
කියන්නේ දැනුවත් නැහැ අපිට දැනෙන්නේ නැහැ සංවේදී නැහැ මොන වගේ ගැටලුද තියෙන්නේ පැත්තේ කියන එක. ගොඩක් වෙලාවට දැන් අපිට මේ වගේ නම් කොළඹ වගේ නම් අපිට දැනගන්න හම්බ වෙනවා කොළඹට මිනිස්සු ගොඩක් එනවා පාකින් ප්‍රශ්න තියෙනවා වෙනස් يعني ගෙවල් ප්‍රශ්න තියෙනවා පොදු වැසිකිලි ප්‍රශ්න තියෙනවා ඒ වගේ අපිට පොඩ්ඩක් ගෝචරයි පේනවා ඒ වගේ දේවල්. පැල්මඩුල්ලට වගේ ගියම අපිට නිතර දකින්න හම්බෙන්නේ නැහැ මොනවද පැල්මඩුල්ලේ ගමේ තියෙන ප්‍රශ්න මොන වගේ දේවල්ද තියෙන්නේ. يعني හැමදාම කතා කරන හැමදාම තියෙන දේවල් ටිකක් ඇති. ඊට අමතරව ඔයා අපේක්ෂකයෙක් විදිහට සහ තරුණයෙක් විදිහට මට දැන් කතා කරනකොට තේරුණා ඔයා තාම පොඩි කොල්ලෙක් වෙලා ගමේ කොල්ලෙක් වෙලා හැබැයි ඔයාට අවබෝධයක් තියෙනවා කියලා මේ වැඩේ සම්බන්ධව කියන එක සහ මේක කරගෙන යන්න. එතකොට ඔයා දකින්න විශේෂ ප්‍රශ්න මොනවද ඔයා හයිලයිට් කරගෙන තියෙන ඔයාගේ කොට්ටාශය මූලික කරගෙන සහ පැල්මඩුල්ල ප්‍රාදේශ සභා බල ප්‍රදේශය මූලික කරගෙන. ඒ කියන්නේ අයියේ මේ සාමාන්‍ය ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ කියලා හිතන ප්‍රශ්න. ඒ කියන්නේ අයියේ මෙහෙමයි. අපි සංවර්ධනයක් කියලා ගත්තාම මම දකින විදිහට අයියේ එතන මානසික සංවර්ධනයක් තියෙනවා. එතෙන් කියලා යටිතල පවතුන සංවර්ධනයකුත් තියෙනවා. ආකල්පයේ මැත්තේ මිනිසුන්ගේ සංවර්ධනයක් වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වැඩිම ફોකස් එක දෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනයේටනේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඉතින් අයියේ බෝක්කුවක් හදන එක. නැත්තම් මොකක් හරි මේ පාලමක් හදන එක. නැත්තම් මොකක් හරි බස් හෝටයක් ඒ වගේ හදන දෙයක් එක තමයි සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගේ නම යන්නේ. නම යන අපි ඇත්තටම කරන්නේ නම යන වැඩ නෙමෙයිනේ. ගමට වැඩක් ඇති වැඩනේ. මම අපේ කොට්ටාසේ මේක අපේ කොට්ටාසේ ගහ ගන්න වැඩනේ. නම ගහ ගන්න වැඩ. ඒ කියන්නේ දැන් අපි මේ මොකක් හරි පාරක් විවෘත කරලා පතේට බෝඩ් එකක් ගහනවා. මගේ ෆොටෝ එකකුත් දාලා ඊට පස්සේ මෙහෙම මම පාර මෙහෙම විවෘත කරා අරකයි මේකයි කියලා. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ යටිතල පහසුකම් සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. ඒක වෙන්න ඕන. හැබැයි ඊටත් වඩා එහාට කිව්ව දේවල් සෑහෙන්න තියෙනවා. ගමක් ගත්තාම සාමාන්‍යයෙන් නගරයකට වඩා ෆෝවර්ඩ් අඩුයි. හරි දැන් ඔය ප්‍රශ්නෙට අපි ආපහු එමු මම පොඩි ප්‍රශ්නයක් අහගෙන යන්නම් ඔයාගේ මේක දැන් මගේ දැනුම හැටියට සහ අපි දැන් කීප දෙනෙක් කතා කරපුවම අපිට දැනගන්න මේ වෙච්ච එකක් තමයි යටිතල පහසුකම් සංවර්ධනය තමයි ගොඩක් ප්‍රාදේශීය සභාවකින් කරන්න පුළුවන් කියලා. දැන් මේ ඔයා කියන විදිහට මට හිතෙනවා වෙන දේවලුත් කරන්න පුළුවන් වෙන පැති ගැනත් ඇඩ්‍රස් කරන්න පුළුවන්. වෙන දේවල් කරන්න පුළුවන් අයියේ. ඒ කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනයත් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට දැන් ජනාධිපතිතුමා කිව්වා මේ වෙන පක්ෂ වලින් පත් වෙන අයට දෙන්නේ නැහැ. ඇත්තටම මේ පැල්මුළුවේ ප්‍රාදේශීය සභාවට අපිට මධ්‍යම ආණ්ඩුවෙන් අරමුදල හම්බ වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි පැල්මුළුවේ ප්‍රාදේශීය සභාවේ සල්ලි ඇත්තටම පැල්මුළුව දිනු කරන්නේ නැති. සාමාන්‍ය මට්ටමක් ගත්තාම ඒ කියන්නේ ඉහළ මට්ටම টොප් ලෙවල් එකට නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට ඒක දිනු කරන්න හොඳටම ඇති. ඒ කියන්නේ වරිපණම් බදු මුදල් ඒ වගේ දේවල් වලින් ඇත්තටම පැල්මොඩල් ප්‍රාදේශීය සභාව පෝෂිත වෙනවනේ. ඒ වගේ දේවල් වලින් අපිට සාමාන්‍යයෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ අයියේ මේ යටිතල පහසුකම් සංවර්ධනය වගේම මම හිතන විදිහට මේ අපේ ගමේ රියල් ප්‍රශ්න විදිහට ගොඩක් තැන් තියෙනවා. දැන් අපි ගත්තාම නගරයක් ගත්තාම නගරයකට වඩා ගම ෆෝවර්ඩ් අඩුයි නැත්තම කතාව නම්. නගරයක තියෙන පහසුකම් ගමක නැහැ. නගරයක කීල්ස් එකක් තියෙනවා ගමේ කීල්ස් එකක් නැහැනේ. නගරයක මේ වෙට් හොස්පිටල් එකක් තියෙනවා මේ ගමේ හැම දෙයක් නැහැ ඇත්තටම. ඒ වගේ මේ මං කියන්නේ ගම ටවුන් එකක් කරන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් ඒ මට්ටමරම නැති වුණා අපිට ආකල්ප මේ පැත්තෙන් දැන් අපි ගත්තොත් අයියේ මේ නගරේ මිනිස්සෙක්ට ඉංග්‍රීසි පුළුවන් නම් ගමේ මිනිස්සෙක්ට සමහරක් තැන්වලදී ගමේ ළමයින්ට ඒක බෑනේ. දැන් මම සෑහෙන ඇප්‍රීසියේට් කරනවා ඔය මේ ධම්මික පෙරේරා මහත්මයා ගෙනියනවා DP එඩියුකේෂන් එකේ IT කැම්පස් ගෙනියනවා. ඒ වගේ සේවා සෑහෙන වටිනවා. දැන් අපේ ගමේ සෑහෙන අපේ ගමේ විතරක් නෙමෙයි අපේ ගමේ ඊට පස්සේ අපේ අල්ලපු ගම වල සෑහෙන ළමයි එතෙන්ට එනවා IT ඉගෙන ගන්න. ඒ වගේ අපිට මොකක් හරි concept එක ඇති කරන්න පුළුවන් ඉංග්‍රීසි knowledge එකට. ඉංග්‍රීසි knowledge එක අපිට ඉස්කෝලෙන් විතරක් නෙමෙයි. අපිට අනිත් පැති වලුත් දෙන්න පුළුවන්. ගමෙන් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට libraries හදන්න පුළුවන්. library වලින් දෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් තියෙනවා. මම ඉංග්‍රීසි knowledge කියන්නේ education මේ පැත්ත පස්සේ කතා කරන්නම්. අපේ ගමේ අය මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ ගමේ විතරක් නෙමෙයි. ඒක හැම ගමකටම පොදු ප්‍රශ්නයක්. අපේ දැන් සාමාන්‍යයෙන් ගම්වල මිනිස්සුන්ට වැඩියෙන්ම කියන්නේ හැම තැනක නෙමෙයි වැඩියෙන්ම ගම්වල මිනිස්සුන්ට නයි අස්වැසුම. එතනින් ගියාට පස්සේ වැඩි හිට දීම නම් ඒ වගේ දේවල් වැඩියෙන්ම හම්බෙන්නේ. ඒ වගේ දේවල් වල අය බෙදීමේ විෂමතාවයක් තියෙනවා. ගොඩක් තැන්වලදී. ඒ කියන්නේ බෙදීමේ විෂමතාවයක් කියන්නේ ඕක වැඩි හරියම එන්නේ මේ ග්‍රාම සංවර්ධන නිලධාරී. එතනින් ගියාට පස්සේ ග්‍රාම සේවක. එතනින් ගියාට පස්සේ සමෘද්ධි නිලධාරී. ඒ වගේ අයගේ මැදිහත් වීමක ඉන්නේ මිනිස්සුන්ට ඕව අතර බෙදෙන්නේ. දැන් ඇත්තම කියනවා නම් දැන් අපේ ගමේ සමහරක් කට්ටිය ඉන්න පක්ෂෙහිඳ අස්වැසුම හම්බ වෙන්නේ නැහැ. අන්නේයගේ විෂමතාවය මුලින්ම අපිට මුලින්ම මේ ප්‍රතිපාදන වලින් ගන්න එක නෙමෙයි. රජයෙන් කෙලින්ම අපිට හම්බ වෙන එකේ විෂමතාවය නැති කරන්න ඕනේ අපි. ඒක මූලිකම වෙන්න ඕන දෙයක් නේ. ඒ කියන්නේ අස්වැසුම දැන් මම අඩු ආදායම්ලාභී පවුලක මේ සජබේ මිනිස්සෙක් වෙලා
බැරි වෙලා හරි අඩු ආදායම්ලාභී නොවන පවුලක මිනිස්සෙක් NPP එකේ වෙලා ඒ මිනිස්සයාට යනවා නම් මේ දැන් මම නෙමෙයි වෙන මිනිස්සෙක් ගන්නකො සජබේ මම නෙමෙයි වෙන දුප්පත් මිනිස්සෙක් ඉන්නවා NPP එකේ සාමාන්‍ය මධ්‍යපාන්තික මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාට අස්සෙසුම ගිහිල්ලා අරයට අස්සෙසුම යන්නේ නැත්නම් එතන කතා කරලා වැඩක් නැහැ නේ ඒ කියන්නේ එතන සෑහෙන ලොකු විෂමතාවයක් තියෙනවා එතන සමාජ සාධාරණත්වයක් වෙන සෑහෙන්න දැන් ඒ වගේ දෙයකට ඕගොල්ලන්ට ප්‍රාදේශීය ස්වභාවයේ කියන්නේ ප්‍රාදේශීය ස්වභාවයට තේරීපත් වුණොත් හරි ප්‍රාදේශීය ස්වභාව විදියට හරි මැදිහත් වෙන්න පුළුවන් තැන් තියෙනවද ඒ කියන්නේ මෙහෙම නෑ දැන් අපිට ප්‍රාදේශ සභාවේ අපේ කොට්ටාසේ බාර දීලා තියෙනවානේ. අපේ කොට්ටාසේ මම බලන්න ඕනේ නෑ නෑ සජබර ඡන්ද දුන්න මිනිසුන්ට විතරක් නෙවෙයි මම වැඩ කරන්න ඕනේ. දැන් අයියේ දැන් ඇත්තම ගත්තොත් තින් මෙතන ඉන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නවා. සමුජන අපි විපක්ෂ පැත්තේ ගමුකෝ. එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නවා. සංවිධාන බලවේග පාක්ෂිකයෝ ඉන්නවා. සර්වජන බලවේග පාක්ෂිකයෝ ඉන්නවා. පොදු ජනක ප්‍රේම පාක්ෂිකයෝ ඉන්නවා. දැන් ওই පක්ෂ හතරටම විරුද්ධවනේ මේ ශ්‍රී ලංකා මොකද්ද ජාතික ජන බලවේගය තියෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවට පස්සේ ප්‍රාදේශ සභාවෙන් අයියා හිතනද බලය පත් වුණාට පස්සේ ගමේ ඉන්න සමෘද්ධි නියාමක හරි මේ සංවර්ධන නිලධාරී හරි ග්‍රාම සේවක හරි තෝරලා බේරලා ජාතික ජන බලවේග කට්ටියට වැඩියෙන් සලකනවා නම් එතන සෑහෙන අවුල්නේ. එතෙන්දි මම මැදිහත් වෙන්න ඕනනේ අනිවාර්යෙන්. ඔව් හරි. එතෙන්දි මම අනිවාර්යෙන් මැදිහත් වෙන්න ඕන. ඒ කියන්නේ අර අතන මේ විපක්ෂ සම්පූර්ණ පක්ෂ හතරෙන්ම හතර දෙනෙක්පත් නොවුනට ප්‍රධාන මේ පක්ෂ ධාරාවේ මම ඉන්නේ. ඉතින් අර විපක්ෂ කට්ටියට එහෙම අසාධාරණයක් වෙනවා නම් ඒ විපක්ෂ මිනිස්සුනේ අනිවාර්යෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ ලැබිය යුතු සෙට් එකට තමයි අනිවාර්යෙන් ලැබිය යුතු සෙට් එකට අනිවාර්යෙන් හම්බෙන්නේ. ඒක විපක්ෂ අපි විපක්ෂ විතරක් නෙමෙයි. දැන් අයියා හිතන්නකො NPP එකේ මේ ග්‍රාම සංවර්ධන නිලධාරීත් එක්ක තරහ මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒ මිනිස්සයාට මේ අස්වැසම ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ නේ. හරි. හරි ගෙනවා කියන එක හරි. يعني ඇත්තටම ලැබෙන්න ඕන පිරිස තෝරාගෙන ඒ කට්ටියට තමයි ලැබෙන්න ඕනේ. ඒක අර ඔයා කිව්වා වගේ සහයෝගයෙන් හැම පක්ෂෙම නියෝජිතයෝ ටිකට එකතු වෙලා කරන්න පුළුවන් වැඩක්. ඇත්තටම කවුද මේක හම්බෙන්න ඕන කට්ටිය කියන එක තෝරලා ඒක සාකච්ඡාවක් යන්න ඕන අයියේ. ඒක ඒ කියන්නේ මාසයක් ගන්න සමවල. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ගේම ආර්ථික මට්ටම හැමදාම එකම විදිහට තියෙන්නේ නැහනේ. ඒක අපි මම නම් හිතන්නේ විදිහට ඒක ගමක් විදිහට අපි අනුමතරේ මාස 3කට සැරයක් සමාලෝචනයක් කරන්න ඕන ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන. දැන් අපේ සාමාන්‍ය රටක කොඳුනාරයට ඒ කියන්නේ ආර්ථිකය. ආර්ථිකය කැඩුනොත් තියෙන සමාජ ආරක්ෂණය වැඩකුත් නැහැ, ජාතික ආරක්ෂා වැඩකුත් නැහැ. ඒ දෙකම නැහැ වගේ තමයි ආර්ථිකය කැඩුනොත් තියෙන. ආර්ථිකය වැටුනොත් තියෙන ඉවරයි එතනින්. ඒ වගේ ගමක සම්පූර්ණයෙන් කොඳුනාරට කියන්නේ ආර්ථිකය. මොකද ආර්ථිකමේ දියුණුවක් නැති ගමක් ගත්තොත් තින් ඒක නිකන් අර පරිප්පුණේද හෝටලේ වගේ ඇත්තම කතාව නම්. මිනිස්සු මේ ගෙදර කොළඹ මිනිස්සුත් එක්ක බලද්දී සාපේක්ෂව ගමේ මිනිස්සු මේ කුඹුරක් කරගෙන හරි නැත්තම් මේ ගෙවතු වගාවක් කරගෙන ජීවත් වෙනවා. ඒක ඇත්ත. හැබැයි අයියේ ඒ ටික විකුණ ගන්නවත් ආර්ථිකයක් නැත්තම් ඒ ටික වගා කරන්නවත් ආර්ථිකයක් නැත්තම් ඒ ආර්ථිකය අපි හදන්න එපාය. හරි. අන්නේ තැන් වලදී අපි සමාලෝචනයක් ඇත්තටම කරන්න ඕන. හරි. ඔයා කිව්ව ටිකත් එක්ක මම හොඳ තැනකට ඇත්තටම ආවා මේ يعني අර කට්ටිය ගමේ ආර්ථිකය පිළිබඳ මාස 3කට තරයක් හරි සමාලෝචනය වෙන්න ඕනේ කියන එක සහ ගමක් විදියට ඉස්සරහට යන්න ආර්ථිකයෙන් ඉස්සරහට යන එක හරි වැදගත් කියන එක ඔයා හයිලයිට් කරා. ඒ වගේම ඔයා කිව්වා දැන් අපි කතා කරා මේ අපි හොඳ ඩිස්කෂන් එකක් ඇත්තටම ගියා. අර හැම පක්ෂිකම නියෝජිතයෝ ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙන හෝ පරාජය වුණත් කමන්නේ හැම පක්ෂිකම නියෝජිතයෝ එකතු වෙලා ඇත්තටම අස්වැසුම් වගේ හම්බෙන්න ඕන කාටද කියන එක තීරණය කරලා ඒගොල්ලන්ට දෙන එක තමයි වැඩේ වෙන්න ඕනේ කියන එක. සහ ඔයගොල්ලෝ සමාලෝචනයක් කරන්න ඕනේ කියන එක ගමේ ආර්ථිකය ගැන ඉස්සරහට යනකොට. ඒක මාරම හොඳ පොයින්ට් එකක්. මට පොඩි වෙන දෙයක් හිතුණා මේකත් එක්ක යනකොට දැන් අස්වැසුම හම්බෙන මිනිසුන්ට හැමදාම අස්වැසුම හම්බෙලා වැඩක් නැහනේ. අපි මොකක් හරි වැඩපිළිවෙලක් එන්නේ අස්වැසුම හරි නැත්තම් සමෘද්ධි හරි මොකක් හරි වැඩපිළිවෙලක් එන්නේ. ඒක අර රටේම ප්‍රශ්නයක් නේ හැමදාම සමෘද්ධිය හම්බෙන මිනිස්සු හැමදාම සමෘද්ධිය කරනවා. ඒක තමයි. එතකොට ඒකෙන් දැන් අපි ඒක එහෙම ස්කීම් එකක් එන්න ඕනේ ඒගොල්ලන්ව එතනින් උඩට උස්සලා තියන්නනේ. හැමදාම දුප්පත් වෙලා ඉඳලා හරියන්නේ නැහනේ. එතකොට ඒකට එක්ක මේ ආකල්පමය ගැටලුවක් වෙන්න පුළුවන් ගමේ තියෙන එතනින් උඩට එන්න බැරිකම ඒගොල්ලෝ මේ අර වාකි වගේ ෆෝවර්ඩ් වෙන්නේ නැති ගතිය වෙන්න පුළුවන් මේකේ තියෙන්නේ. ඒතකොට ඒකට බැරිද ප්‍රාදේශ සභාවක් විදියට මොන හරි යටිතල පහසුකම් වලට වඩා දේවල් කරන්න පුළුවන් කියලාත් ඔයා කිව්වා. එතකොට බැරිද මේ වගේ දෙයකට මැදිහත් වෙන්න මොනවා හරි කට්ටිය ඉස්සරහට යවන්න ඒගොල්ලන්ගේ ආකල්ප වර්ධනය කරන්න හරි ඒගොල්ලන්ට මොන හරි වැඩපිළිවෙලක් ගේන්න හරි ඒකට පුෂ් එකක් දෙන්න බැරිද ප්‍රාදේශ සභාවක් ඉදිරියට? ඒ කියන්නේ ඒකටයි එකම විසඳුමයි තියෙන මම දකින විදියට ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වයට සාමාන්‍යයෙන් ගමක් ගත්තාම අපිට කියන්න බෑනේ ගම මිනිසුන්ට ඔයා කියලා කොටස් වල ආයෝජනය කරන්න කියලා. නැත්නම් පිරමීඩ් ස්කෑම් එකකට ආයෝජනය කරන්න කියලා කියන්න බෑනේ. දැන් අර නිකන් අර පිරමීඩ් මෙහෙම එකක් තියෙනවා රුපියල් 1000ක් දැන් 5000 වෙන අපිට ඇත්තටම මේ වගේ දේවල් දැන් මේ සාමාන්‍ය කොල්ලෙක් අඳ ගන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් ගමේ ඉන්න අවුරුදු මේ 60 70ක මිනිස්සෙක්ව ඒ වගේ දේවල් වලට අපිට පොළඹව ගන්න බෑනේ. එතනින් ගියාට පස්සේ මම දකින විදිහට එන්ටර්ප්‍රීනර්ෂිප් එක තමයි ඇත්තටම
ව්‍යවසායකත්වය තමයි මම දකින විදිහට මේ සාමාන්‍යයෙන් ඒ වගේ තැන්වලදී දැන් ගමක් විදිහට ගත්තාම නගරයට වඩා ආයේ ගමේ තියෙන පසුබිම වෙනස්නේ. නගරයක් ගත්තාම නගරේ වගා කරන්න බෑ. නගරේ වගා කරන්න බෑ. නගරේ උපරිම මම දකින විදිහට ගමේ නගරේ උපරිම ලෙවල් එක තමයි ව්‍යාපාරය. ව්‍යාපාරයක් කරොත් ගොඩ එන්න පුළුවන් ව්‍යවසායකත්වය වගේ. හැබැයි ගම එහෙම නෙමෙයි. දැන් මං කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කඩයක්, සිල්ලර බඩු කඩයක්. ඒ වගේ තැනකින් නගරේ ගොඩ එන්න පුළුවන් ටක් ගාලා. හැබැයි ගමේ එහෙම නැහැ. ගමේ ලොකු තරගයක් නෑ අයියේ. ඒ කියන්නේ ගමේ මිනිස්සු ඉන්නේ 4000යි. ඒ කියන්නේ අපි ළමයි එක ගත්තොත් අපි කියමුකෝ ළමයි 5000ක් වගේ ඉන්නවා කියලා අපේ ගමේ. හරිද? ඒ කට්ටියත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් අයියේ ගමේ ලොකු තරගයක් නෑ මිනිස්සු අතරේ. ඒ කියන්නේ මට මෙයාට වඩා ඉස්සරහට යන්න ඕන, මට මෙයාට වඩා වෙලදාම තියෙන්න ඕනේ. එහෙම දෙයක් නෑ. ඒ කියන්නේ අර මට පෞද්ගලිකව පෞද්ගලික එහෙම ඉදිරියට යෑමක් නෑ. තරගයක් නෑ. දැන් අපි ගත්තොත් නගරයක් ගත්තොත් අල්ලපු කඩේ එක්කිනා මේ ඊගාව කඩේ එක්කිනාට වඩා ඉක්මනට බඩු ටික විකුණ ගන්න වැඩි ලාභයක් තියාගන්න බලන්නේ. හැබැයි ගමේ එහෙම ප්‍රශ්න ඇත්තන ලොකු තියෙනව නැත්තේ නෑ. ලොකුවට ප්‍රශ්න නෑ. ඒ කියන්නේ දැන් අපේ තාත්තා ගත්තොත් අපේ තාත්තා මේ ඉලෙක්ට්‍රිකල් ගෑරේජ් එකක් කරන්නේ. දැන් ඉලෙක්ට්‍රිකල් ගෑරේජ් එකක් කරන්නේ අපේ තාත්තා. එතකොට මුළු ගමටම ඉලෙක්ට්‍රිකල් ගෑරේජ් එක තියෙනවා. ගමට කියන්නේ පැල්මුල්ල හරියට වගේ ඉලෙක්ට්‍රිකල් ගෑරේජ් දෙක තුනයි තියෙන්නේ. අපේ ඒරියා එකටම අපිට විතර ඉලෙක්ට්‍රිකල් ගෑරේජ් එකක් තියෙනවා. එතෙන් ගියාට මෙකැනික් ගෑරේජ් හැබැයි 4-5ක් තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රික් වැඩ කරන්න එන මිනිස්සු අපේ ගෑරේජ් එකට එනවා. ඊට පස්සේ මෙකැනික් වැඩ කරන්න ඕන මිනිස්සු අනිත් ගෑරේජ් වලට යනවා. හැබැයි ඒ කට්ටිය අතර තරගයක් තිබුණා. අපිට තරගයක් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ මෙතන. ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි. දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් අයියේ ව්‍යවසායකත්වයක් ඇති කරොත් මිනිස්සු අතර අපි කියමුකෝ ව්‍යවසායකත්වයේ පටන් ගන්නවා කියලා අවුරුදු 18 ව්‍යවසායකත්වයක් පටන් ගත්තොත් අපේ ගමේ සෑහෙන දෙනා පුරන් කුඹුරු. ඒ වගේ පුරන් කුඹුරු අස්සක් ගන්න හරි නැත්තම් අඩුම තරමේ මේ ගෘහාශ්‍රිත මොනවා හරි ව්‍යාපාරයක් අපි ගම බයිට් පැකට් කරන්න. ඒ වගේ දෙයකට ප්‍රාදේශීය සභාවෙන් ගයිඩ් එකක් දෙනවා නම් මිනිස්සෙක්ට දැන් අපේ කමේ ඉන්නවා පොල් කඩන මිනිස්සු. ඒ පොල් කඩන මිනිස්සු හැමදාම පොල් කඩේකට ඉන්න ඕනේ නැහැ. ඒ මනුස්සයට පොල් කඩන එකට වඩා සෑහෙන ගේමක් ගහන්න පුළුවන්. ඒ මනුස්සයට දුන්නොත් ඉදල් හදන හැටි කියලා දීලා ඒ මනුස්සයට බරුඩේ ගෙදරට ගෙනත් දුන්නොත් පළවෙනි මාසේ මොනවා හරි ප්‍රතිපාදනයක් දීලා දැන් අපි ගත්තොත් ඔය ගිග් ඉකොනොමි එකේ සාමාන්‍යයෙන් වෙන්නේ ඒ වගේ දේවල්නේ. ව්‍යවසායකත්වයේ මත පදනම් වුණු ආර්ථිකය. අපි සල්ලි දෙනවා ඕගොල්ලන්ට. අපි ඕගොල්ලන්ට සල්ලි දෙනවා. ඕගොල්ලෝ සල්ලි අරගෙන මේ ව්‍යාපාරේ පටන් ගන්න ඕන. මේ ව්‍යාපාරේ පටන් අරගෙන ඒකෙන් එක කොටසක් රජයට හම්බෙන්න ඕන. අනිත් කොටස ඕගොල්ලෝ තියාගන්න ඕන. ඒ වගේ සාමාන්‍ය රට මේ ගම ඇතුලේ පොඩියට ඒ වගේ මොකක් හරි ආර්ථික මේ ඉකොනොමි සිස්ටම් එකක් හැදුවොත් ඒ පැත්තෙන් හැදුවොත් අපිට සෑහෙන ලෝ ගමන ප්‍රගතියක් ගන්න පුළුවන් ඒ පැත්තෙන්. ඒ කියන්නේ ගමේ මේ දැන් අපි දානපතියොත් ඉන්නවනේ. දානපති ඒ කට්ටිය මොන හරි අරමුණක් ඇතුව දානපතියෙක් විදිහට මොන හරි දේවල් දෙනවා නම් ඒගොල්ලන්ගේ ඒ කට්ටිය කරමුණ අපිට ඇත්තටම වැඩක් නැහැ. ඒ කට්ටියගෙන් වුණත් අපිට ව්‍යවසායකත්වයේ දිනු කරන්න පුළුවන්. කියන්නේ මේ දානපතියන්ගේ සල්ලි ගන්න ඕනේ කියලා මම කියන්නේ. අපිට ඒ පැත්තෙන් උදව් ගන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු ඉන්නවා නැත්නම් NGO තියෙනවා. ඊට දැන් ඔය ඇස් කන්නාඩි නිකන් දෙන්නේ. ඒ ඇස් කන්නාඩි දෙක නිකන් දෙනවා වගේ අපිට අපේ ගමේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අනිත් එක අයියේ දැන් ඇත්තම කියනවා අපේ ගමේ ළමයි සෑහෙන කොරියන් යනවා. කොරියා යන එක වරදක් නෙමෙයි. කොරියා යන එක වරදක් නෙමෙයි. කොරියා ගිහිල්ලා ගමට ආවට පස්සේ සමහරක් කට යතේ සතේ නැහැ. ඒ කියන්නේ කරගත්ත දෙයක් නෑ. ඒ කට්ටියගේ මැනේජ්මන්ට් එකක් නෑ සමහරක් අය. ඒ මැනේජ්මන්ට් එක හදාගන්න අපි ඒ කට්ටියගේ ආකල්පෙම වෙනසක් ඇති කරන්න එපා අනිවාර්යෙන්. ඒ ආකල්පෙම වෙනස ඇති කරන්න අපේ ගයිඩ් එකක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ප්‍රාදේශීය සභාව විදිහට මොනවා හරි වැඩමුළු හරි මොනවා හරි තියලා නැත්තම් ව්‍යවසායකත්වයේ දිනු කරන්න මොනවා හරි වැඩමුළු. ඒ දැනුම දෙන්න එපා. ඒ කියන්නේ අපේ රටේ ඒක අයිය ඇත්තටම රටේ මේ එඩියුකේෂන් සිස්ටම් එකේ වරදක්. ව්‍යවසායකත්වයේ කියන එක ගෑවිලා වන්නේ ලංකාවේ. මැනේජ්මන්ට් වාර කිව්වා වගේ ගිහිල්ලා කොහොමද එතනට කියන්නේ කොරියාවට ගියාට පස්සේ එතනට ඇඩප්ට් වෙන්නේ කොහොමද? එතන මැනේජ් කරගෙන ආපහු එන්නේ කොහොමද කියන එක ඔයා කියන්නේ ගොඩක් යන කට්ටිය වැඩේ දෙල කරගෙන එන්නේ. වැඩේ දෙල කරගෙන ඉන්නේ සෑහෙන කට්ටිය. දැන් අපේ ගමේ සෑහෙන කොරියන් ගියපු මේ අයියලා අක්කලා එහෙම සෑහෙන්න සාමාන්‍ය බිල්ඩින් එකක් එහෙම ගහගෙන එහෙම කරගෙන ඉන්නවා. හැබැයි අයියේ මෙහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. ගොඩක් අය කරන්නේ බිල්ඩින් ගහන එක. ඒ බිල්ඩින් ගහන එකට එහාට ආයෝජනයක් සිද්ධ වෙන්න එපා. ඇත්තට බිල්ඩින් ගහන එක වරදක් නෑ. හැබැයි අපි වෙනස් ආයෝජන කියන්නේ ආයෝජන මේ මොනවා හරි ක්‍රමවේද ගේන්න එපා ගම ගස්සට. ඒක කොරියන් ගිහිල්ලා එන එක්කෙනාම විතරක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ මේ කුඹුරු මේ අස්සක් දන මිනිස්සු හැමදාම කුඹුරුම ගල්ලා හරියන්නේ නෑනේ. ඒ මිනිස්සු අඩුම තරමේ
මේ මඩ ගොවිතැනේ ඉඳලා ගොඩ ගොවිතැනට අප්ග්‍රේඩ් එකක් වෙනවා නම් ෆෝවර්ඩ් එකක් වෙනවා නම් අපි ඒකට උදව් කරන්න ඕන. ඒකට අවශ්‍ය මඟ පෙන්වන්න අපි දෙන්න ඕන. ඒ කියන්නේ මොන හරි තියෙන සංවිධානාත්මක ආයෝජන අවස්ථා ගේන්න ඕන ගම අස්සට. ඒක අනිවාර්යෙන් ප්‍රාදේශීය සභාවටත් මැදිහත් වෙන්න පුළුවන් ඒක. ඒ වගේම තව හොඳ පොයින්ට් එකක් කිව්වා අර මගේ මේක සෑහෙන හොඳ පොයින්ට් එකක්. දැන් කොරියාවට යනවා ඒ වගේ දේවල් වලට යනවා. හැබැයි ඒගොල්ලන්ට ගිහිල්ලා වැඩේ කරගෙන මේ මැනේජ්මන්ට් එක හරියට කරගෙන එන්නේ කොහොමද කියන එකට ගයිඩන්ස් එකක් නැහැ. ඒක දෙන්න ප්‍රාදේශීය සභාවට ඕන නම් මැදිහත් වෙන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් නොදකින්න පැති. ඒ වගේ වට මැදිහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අයියේ එතනදී අර මං අයියට කිව්වේ යටිතල පවසුක සංවර්ධනය තියෙනවා. මානසික සංවර්ධනයක් තියෙනවා. ආකල්පමය සංවර්ධනයක් තියෙනවා. මේ වටිනේ ආකල්පමය සංවර්ධනය පැත්තට. අපි මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ආවා කියලා හිතනකෝ මේ ජනාධිපතිලා ලංකාවට. ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් අයියේ මිනිස්සෙක් පාර යනකොට කුණු ටික පාරට විසික් කරගෙන යනවා නම් එයා ජනාධිපතිතුමගේ වැඩක් නැහැ නේ. දැන් ඇත්තටම ලංකාවේ ගොඩක් ආණ්ඩුවට ඒ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ආණ්ඩුව කොච්චර හොඳ නැද්ද වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා. දැන් ඇත්තම කතා කරනවා නම් අපි බලමුකෝ අර දලදා මේ ශ්‍රී දලදා වන්දනාවේ සෑහෙන්න මිනිස්සු ඒක අපි කෙලින්ම වචන කිව්වොත් තින් මල පහ කරලා තිබ්බ සමහර මිනිස්සු බෑග් වලට. එතනින් ගියාට පස්සේ නුවරව තනිකරම ජරා කරලා. ඒකට අපිට ආණ්ඩුවට බැලලා වැඩක් නැහැ. ඇත්තම කතා. ඒක ආණ්ඩුවේ මැනේජ්මන්ට් එකක් නැති වෙන්න පුළුවන්. එතන මැනේජ්මන්ට් එකක් නැති වෙන්න දෙපැත්තෙම තියෙනවා මේ. දෙපැත්තෙම ප්‍රශ්න තියෙනවා එතන. ආණ්ඩුවේ මැනේජ්මන්ට් එකක් තිබ්බත් නැතත් ඒ මිනිස්සු දැනගන්න එපා ඒ හරි විදිහට දැන් අපි කියමුකෝ මේ අඩුම්තරනේ ටොෆී කොලයක් බිම දානවා නම් ඒ ටොෆී කොල බිම දාලා පාර කුණු ගොඩක් ගහනවා නම් ආණ්ඩුවට මැල්ල වැඩක් නැහැ නේ නගර සභාවට මැල්ල වැඩක් නැහැ මෙතන කුණු ගොඩ ගහලා තියනවා කියලා මිනිස්සු දැනගන්න ඕනේ ඒ කුණු ගොඩ එහෙම කුණු ගොඩ ගැහෙන්නේ නැති වෙන විදිහට වැඩ කරන්න. ඒක මිනිස්සුන්ගේ වැඩ. මේ සභාවටත් වක්කීමක් තියෙන අවශ්‍ය ප්‍රතිපාදන පහසුකම් ඒකට වගකීමක් තියෙන ආණ්ඩුවට වගකීම අනිවාර්යෙන් තියෙනවා. ඒ ප්‍රතිපාදන තිබ්බ හෝ නැතා හෝ රට ගැන මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා නම් මිනිස්සුත් දැනගන්න ඕන ආණ්ඩුවෙන් මේක කරනකම් බලන් ඉන්න නැතුව ඒක තමාගේ සෝත්සාහයෙන් වැඩේ කරගන්න අනිවාර්යෙන්. හරි අපි පොඩි වෙලාව කාලය සීමිත හින්දා පොඩ්ඩක් ඉස්සරහට යන් අපිට කියන් පොඩ්ඩක් බ්‍රීෆ්ලි කෙටියෙන් ඔයාලට මේවා කරන්න පුළුවන්ද ඔයා දැන් තව ටික දවසයි තියෙන්නේ මේ මැතිවරණයට සභාවට පත් වුණොත් ප්‍රාදේශීය සභාවට පත් වුණොත් ඔයා මූලික වශයෙන් ටාගට් කරගෙන ඉන්න දේවල් ටිකක් ඔයාගේ පැත්තෙන් ඔයා යොමු වෙනවා මම මේවා දේවල් ඇඩ්‍රස් කරනවා සහ මම කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කීපයක් අපි කෙටියෙන් ටක් ගාලා කියාගෙන යන් එහෙම දේවල් මොන හරි තියෙනවා නම් ඔයාට මූලික වශයෙන් ගත්තොත් අයියේ ප්‍රාදේශීය සභාවට මම පත් වුණොත් මම අර අයියට කලින් කිව්වා වගේ අයියා මෙහෙම හිතන්නකෝ මම පත් වෙන්නේ නැතුව මාව ලිස්ට් එකෙන් පත් වෙලා ප්‍රාදේශීය සභාවේ මේ කියන්නේ මහජන ඡන්දයෙන් පත් වෙන අපේක්ෂක NPP වුණොත් මම මේ මිනිස්සුත් එක්ක සහයෝගයව ඉන්න ඕන. හරිද? මම මගේ යෝජනාවක් ඒගොල්ලෝ කැමති නොවෙන්න හේතුවකුත් නැහැ. අපේ ගමේ අපේක්ෂකව ඉන්නවා පක්ෂ පහෙන් 5 දෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නවා, සමිජන බලවේගයේ ඉන්නවා, ජාතික ජන බලවේගයේ ඉන්නවා, සර්වජන බලවේගයේ ඉන්නවා. සර්වජන බලවේගයේ ඉන්නවා. ඔය පක්ෂ පහේ නියෝජිතය 5 දෙනා ඒ කට්ටේ ඡන්දේ දින්න හෝ නැතා හෝ ඒ කට්ටේ ජනතා නියෝජිතය අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාවට ගියා හෝ නැතා ඒ කට්ටේගේ පාක්ෂිකයන්ගේ ජනතා නියෝජිතය ඒගොල්ලෝ. ඒ කට්ටේගේ පොදුවේ ගත්තම එයා තමයි නියෝජිතය අපේ ගමේ. හරිද? ඒ මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි අනිවාර්යයෙන්ම ගමේ මාස 3කට හරි මාස 2කට හරි සැරයක් රටේ මේ ගමේ ආර්ථිකය සමාජ පසුබිම ගැන අපි සමාලෝචනයකට එන්න ඕන. ඒක තමයි අංක 1. ඊගාව කාරණාව තමයි අයියේ ව්‍යවසායකත්වයේ දිනු කරන්න අපි සාමාන්‍යයෙන් ලොකු පොඩි නෙමෙයි ලොකු මේ ෆෝස් එකක් දෙන්න ඕන ගමක් විදිහට. ඒක ප්‍රාදේශීය සභාවෙන් අපි ප්‍රතිපාදන කොහොම හරි ගන්න ඕන. ඒක මෙහෙමයි. මම മന്ത്രി වුණා හෝ නැතා හෝ මට වගකීමක් තියෙනවා ජනතා නියෝජිතෙක් විදිහට අපේ ගම දිනු කරන්න. ඒකට මට ප්‍රාදේශීය සභාවට කිව්වොත් මේ ඉන්න മന്ത്രിලා වුණා මේ දේ අපි කරමු කියලා කිව්වොත් ඒක හරිනම් മന്ത്രി අනිවාර්යයෙන් මේකට එකඟ වෙන්න එපාය. දේශපාලනික එදිරිවාදිකම් මත එයා මෙහෙමයි. ඒ කියන්නේ මට මගේ නම ගෙනියන්න ඕනේ නැහැ. ගමට වැඩක් සිද්ධ වෙන්න එපාය. ඒක මම දින්නත් එකයි. මේ NPP එකේ ඉන්න අපේක්ෂකයා දින්නත් එකයි. ඒක එයා දැනගන්න ඕන හරි දෙය කියනවා නම් එයා ඒක මේ ක්‍රියාවට නංගන්න එයා දැනගන්න ඕන. ව්‍යවසායකත්වයේ දිනු කරන්න අපි සාමාන්‍යයෙන් ගයිඩ් මම පත් වුණොත් මේ ගයිඩ් එකක් දෙනවා මේ ගමේ මිනිස්සුන්ට. එතනින් ගියාට පස්සේ ආයේ කලමනාකරණය. ගමේ ඇත්තටම සමහරක් තැන්වලදී කලමනාකරණය අඩුයි. කසල කලමනාකරණය තියෙනවා, මුදල් කලමනාකරණය තියෙනවා, කාලය කලමනාකරණය තියෙනවා. ඒ කියන්නේ අයියේ ගමේ මිනිස්සු සෑහෙන බිසි වෙන තැන් තියෙනවා. ගම වුණාට ගමේ මිනිස්සු බිසි වෙන තැන් තියෙනවා. පවුලත් එක්ක කාලය ගත කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ තමාගේ ෆ්‍රී ටයිම් එක එන්ජොයි කරන්නේ කොහොමද? එන්ජොයි කරනවා කියන්නේ අයියේ මේ ගමේ මේ කසිප්පු තිප්පෝලකට ගිහිල්ලා කසිප්පු ගහන එක නෙමෙයි ඇත්තම කතාව නේ එන්ජොයි කරනවා කියන්නේ. ඒක අපි සුභාදී විතර ගන්න එපා සෑහෙන තැන්වලදී. ඒ වගේ තැන්වලදී අපි ඒ කට්ටියට ගයිඩ් එකක් දෙන්න ඕන කලමනාකරන පැත්තේ. ඒක මේ කලමනාකරන වැඩමුළු කියලා එහෙම තියලා නෙමෙයි.
සාමාන්‍යයෙන් අපි ඒ කට්ටියගේ මයින්ඩ් එක ටිකට වෙනස් කරන්න ඕන. එතකොට තමයි අයියේ අපි සාමාන්‍යයෙන් නගරයත් එක්ක ෆෝවර්ඩ් වෙන්නේ. ගමක් විදියට. ගමක් විදියට ෆෝවර්ඩ් වෙන්නේ ඒ වගේ තැන්වලදී. එතනින් ගියාට පස්සේ අයියේ මත්ද්‍රව්‍ය නිවාරණය. ගමක් ගත්තාම නගරයට වඩා ගමේ මත්ද්‍රව්‍ය නිවාරණය සමහර කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතය සමහර තැන්වලදී අඩු වැඩි වෙනවා. දැන් නගරයක් ගත්තාම කොළඹ ගත්තාම කොළඹ මේ නගර සභා බල ප්‍රදේශ ගත්තාම ඊට වඩා ගමේ අඩුයි. ඇත්තම කතාව නම්. ගමේ මේ නගරේ තියෙන සමහරක් මත්ද්‍රව්‍ය මේ දේවල් එහෙම ගම ASCII නැහැ. හැබැයි ගම ASCII යම් තාක් මට්ටමකට ඒවා තියෙනවානේ. ඒ වගේ දේවල් නිවාරණය කරන මොකක් හරි අඩිපිළිවෙලක් ගෙනියන්න ඕන. දැන් ඒ වගේම තමයි අපි කියමුකෝ දැන් තහනම් මේ මත්පැන් සරලගෙන කසිප්පු කියමුකෝ. ඒ කසිප්පු වගේ පෙරණ එක්කිනා කසිප්පු පෙරණ එක නැවැත්තුවොත් එයාට තව රස්සාවක් නැහැ. අපි යාට රස්සාව හොයලා දෙනවා අනිවාර්යෙන්. කසිප්පු පෙරණ එක නවත්තලා මේවා කරන්න යන්නේ ගමම්ම එයාට වෙන විකල්පයකුත් හොයලා දෙන්න. දැන් ලංකාවේ ප්‍රශ්නේ තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක නවත්ත ගන්න ලේසි වෙන්න පුළුවන්. දැන් ලංකාවේ අයියේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ. ලංකාවේ මිනිස්සු නීති විරෝධී ආදායම් මාර්ග වලට වැඩියෙන්ම එළඹෙන්නේ. අපි කියමු ගණිකා වෘත්තිය. ගණිකාවක් අනිවාර්යෙන් මේක කැමැත්තෙන් කරන්නේ නැහනේ. ඒ මනුස්සයා කැමැත්තෙන් කරන අයත් ඇති. බහුතරයක් අකමැත්තෙන් කරන්නේ. දැන් මේ මනුස්සයාට මාස රුපියල් 30000ක් විතර අපි කියමු නිකන් දෙනවා කියලා. 30000 නේ රුපියල් ලක්ෂයක් විතර නිකන් දෙනවා කියලා හිතමුකෝ. ලක්ෂයක් විතර නිකන් දෙනවනේ. මේ මනුස්සයා නෑනේ ඇඟ විකුණන්නේ නැත්තම කතාවන. ඒක ප්‍රායෝගික දෙයක්. අපි අයියේ ඒ වගේ දේවල් වලට හදලා දෙන්න ඕන වෙනත් විසඳුම්. ඒ වගේ තැන්වලදී. එතනින් ගියාට පස්සේ අයියේ අපි කතා කරොත් අධ්‍යාත්මික වැඩි. කියන්නේ මානසික දියුණුවක් ගත්තා. මානසික දියුණුව ගත්තොත් අයියේ මානසික පැත්තෙන් ගත්තොත් ගම පන්සල ඒ තියෙන මේ සම්බන්ධතාවය පොඩ්ඩක් වැඩි කරන්න ඕන. ඇත්තම කතාවනේ. ඒ කියන්නේ මේ භාවනා කරන යොමු කරන්නේ ඒ වගේ දේවල් නෙමෙයි. අධ්‍යාත්මිකත්වයේ කියන්නේ අයියේ මේ වටහා ගැනීම වගේ දේවල්නේ. අර ඒක තමයි හරිම පොයින්ට් එක. වටහා ගැනීම. මිනිස්සුත් එක්ක තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඒ වගේ දේවල් අපි වැඩි කරන්න එපායි. ඒක අනිවාර්යයෙන්ම කරන්න එපා ගමක් විදිහට. ඒ වගේ දේවල් වැඩි වුණොත් ගමේ ප්‍රශ්න පට්ට විදිහට අඩු වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ගමේ ප්‍රශ්න අඩු කරන්න මිනිස්සු අතර තියෙන සහජීවනය වැඩි කරන්න ඕන. සහජීවනය වැඩි කරන්න නම් ගමේ සිද්ධ වෙන සංවර්ධන ව්‍යාපෘති, සංවර්ධන වැඩමුළු වලට ගමේ මිනිස්සු එකට එකතු කරගන්න ඕන. ඒ එකට එකතු කරගෙන දැන් අයියා හිතන්න මගේ අල්ලපු වලට ඉන්න මිනිස්සයා මාත් එක්ක තරහයි කියමුකෝ. හරිද? හැබැයි මේ මිනිස්සයාට එන්න දින පාර මුළු ගමේම පාරක්. හරිද? ගමේ මිනිස්සුන්ට මම එන්න කියනවා ගම පාර හදන්න. ඒ මිනිස්සු අනිවාර්යෙන් එන්න එපා. පාර හදන්න. ඉතින් මම මේ වෙලාවේ මේ මිනිස්සෙත් එක්ක ඒ ඩිංග වෙලාවේදී හරි සහයෝගයෙන් මේ පාර හදනවා නම් ඒ මිනිස්සෙගේ මගේ අතර තියෙන සහජීවනය වැඩි වෙනවනේ. ඒ වගේ තැන්වලදී පොඩ්ඩක් ඒ කියන්නේ සියුම්ම බලන්න ඕන මොන වගේ තැන්වලින්ද අපිට ගමේ සහජීවනය වැඩි කරන්න පුළුවන් කියන එක. මම මේන්ලි ඔය මේ කාරණා 3-4 තමයි ටාගට් කරන්නේ. තව සෑහෙන දිනවා ටාගට් කරන්න. ඒ කාලෙත් එක්ක පොඩ්ඩක් අමාරුයි. හරි අපිටත් කාලේ සීමිතයි. තව පොඩි මගේ පොඩි ප්‍රශ්න 2-3ක් විතරයි තියෙන්නේ. ඒවත් එක්ක සාකච්ඡා කරන්න. පොඩි දෙයක් ඇහුවොත් අපි දැන් මේ සාකච්ඡා කරා ගම ගැනයි ඔක්කොම ටික ගොඩක් හොඳ සාකච්ඡාවක් කරා. කෙටියෙන් ඊටාම කෙටියෙන් උත්තරයක් දෙමු. මේ දැන් මම අපි දැක්කා පහුගිය දවසක වත් කිව්වා මම හිතන්නේ මේ දැන් ටිකක් කල්ලේ එක ජනාධිපතිතුමාත් කිව්වා මාලිමාවේ කට්ටිය ආවොත් විතරයි විශ්වාසයක් තියෙන්නේ වෙන කට්ටිය ආවොත් එහෙම අපිට 10 පාරක් විතර කල්පනා කරන්න වෙනවා මුදල් ලෙවන්න කලින් ඒ විශ්වාසය නැහැ කියන එක. දැන් ඒ කියන්නේ දැන් ඔයා අලුතෙන් ඉදිරිපත් වෙන කෙනෙක්. ඔයා කලින් දේශපාලනේ ඉදිරිපත් වෙලා හරි සභාවක හරි ඉඳලා නැහැ. ඒතර ඔයාගෙන එහෙම තක්සේරුවක් ගන්න එහෙම මේවා කරන්න පුළුවන් කමක් නැහැ. ඔයා මොකක් හරි ඔයාගෙන විශ්වාසයක් නැද්ද? තියනවාද? ඔයා එහෙම හොරකම් කරයිද? එතකොට ඒ වගේ ප්‍රකාශයකින් කියවෙන්නේ ඊළඟ වෙන පක්ෂකින් ආවට අලුතෙන් කෙනෙක් වුණත් ඒගොල්ලෝ ගැන විශ්වාසය තියන්න බෑ කියන එක වගේ. දැන් ඔයා අලුතෙන් ඉදිරිපත් වෙන කෙනෙක් තරුණයෙක් තාම අවුරුදු 21යි. හරිද? එතකොට ඒ වගේ තියාගෙන දැන් මේ තියෙන දේශපාලන තත්ත්වය සහ ඒවත් එක්ක ඔයගොල්ලන්ගේ දේශපාලනය ගමේ කරන්න තියෙන වටපිටාව මොන වගේද? කියන්නේ ඔයගොල්ලන්ට ගැටලුවක් නැද්ද? ඔයගොල්ලෝ සහයෝගයෙන් වැඩේ කරගෙන යනවද? නිකම් හයිලයිට් කරා සහ ඒ වගේවත් එක්ක කොහොමද ඔයගොල්ලන්ගේ කියන්නේ ඔයගොල්ලන්ට තියෙන අභියෝගය මොන වගේද එහෙ? ඒ කියන්නේ මේ ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධ නෑ කියන්නේ ඔක දැන් මේ වෙලේ තියෙන කන්ටෙක්ස්ට් එක දිනන රටේ යන්නේ NPP එකත් එක්ක මේ වගේ ජනාධිපතිතුමත් ඒ වගේ ප්‍රකාශ කරනවා. පක්ෂ කියන්නේ අපේ ගමේ පක්ෂෙත් එක්ක තියෙන තත්ත්වය. ඔය උගලන්ට තියෙන දේශපාලනය කරන්න තියෙන අභියෝග මොන වගේද මේකත් එක්ක කොහොමද ඔයගොල්ලන්ට කියන්නේ ලොකු අභියෝගයක් තියනවාද එහෙ කොහොමද තත්ත්වය? ඒ කියන්නේ අයියේ මෙහෙමයි. දැන් ඇත්තම කියනවා නම් ජනාධිපතිතුමා අර මේ ප්‍රතිපාදන දෙන්නේ නැති කිව්ව කතාවෙන් මම පටන් ගන්නම්කෝ. මොකද කියන්නේ ඔයා උනත් කවදාට කලින් ගැට කියන්නේ කිසිම එහෙම මේව එකක් තිබ්බ කෙනෙක් අලුතෙන් එන කෙනෙක්. ඒතර ඔයාගෙන එහෙම තක්සේරුවක් ගන්න විදියක් නැහැ නේ කෙනෙක්. ඒ කියන්නේ අයියේ දැන්
පක්ෂ ප්‍රතිපත්තියක් නැහැ හොරකම් කරනවා කියලා. NPP එකේ ප්‍රතිපත්තියක් නැහැ හොරකම් කරනවා කියලා. ඒකයි පුද්ගල භාවය මත රඳා පවතින දෙයක්. දැන් අපේ NPP එක සජිබර චෝදනා කරනවා නම් මේගොල්ලෝ මෙහෙම හොරකම් කරා අරෙම හොරකම් කරා. දැන් ඇත්තට නඩුවක්වත් දාලා නැහැ. ඒක වෙනම කතාවක්. නඩුවක්වත් දාලා නැහැ කිසිම නීතිමය ක්‍රියාමාර්ග කරන්නේ. මට ඇත්තට මේ කියන්නේ NPP දැන් අපි සාකච්ඡාවේදී NPP එකට බණින එක නෙමෙයිනේ කරන්න ඕන. හරිද? මට ඒ වගේ මයින්ඩ් එකක් නැහැ ඇත්තටම. ඒ වුණාට අයියේ NPP එකේ සමහරක් අය හිතාගෙන ඉන්නේ දැන් පක්ෂේ ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ කියන විදිහට පක්ෂය හොරකම් කරා නම් ඒ පක්ෂින හැම මිනිස්සුම හොරකම් කරනවා. ඒක මිනිස්සු අතර බ්‍රේන් වොෂ් කරලා හදලා තියෙන හැටි. ඒ කියන්නේ අර මං අයියට කිව්වා වගේ අයියේ මේ NPP එකෙන් ඉල්ලන්නේ නැත්නම් කොල්ලෙක් වැඩන්නේ. අන්නේ මට්ටමටම ඇවිල්ලානේ තියෙන මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරලා. එහෙම දෙයක් නෑනේ ඇත්තටම. මම හොරකම් කරන්නේ නැත්නම් මම හොරකම් කරන්නේ නෑ. මම හොරකම් කරනවා නම් මම සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නවා අපේ තනිකරම පුද්ගලානුබද්ධ කාරණාවක් හොරකම් කිරීම කියන එක. දැන් මම ඇත්තටම මම හිතාගෙන ඉන්නවා අපේ ගම ගත්තොත් අපේ ගමේ මම මේ මොකක් හරි ව්‍යාපෘතියක් මොකක් හරි පටන් ගත්තොත් මොකක් හරි එතනින් ගියාට පස්සේ ප්‍රතිපාදන මට ප්‍රවෘත්ති සභාවෙන් හම්බ වෙන ප්‍රතිපාදන යෙදවීම සම්බන්ධයෙන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මිනිස්සුන්ට ඒක මගෙන් අහන්න වගකීමක් තියෙනවා. මම මේ වගකීම සම්පූර්ණයෙන් මේ ඉඩ දෙනවා ඒක මිනිස්සුන්ට අහන්න. ඒ මිනිස්සුන්ගේ සල්ලි මගේ සල්ලි නෙමෙයි කිසි දැනක. මිනිස්සුන්ගේ සල්ලි. මිනිස්සුන්ට අහන්න අයිතියක් තියෙනවා. ඔබ මේ මොනවද මේ සල්ලි වලට කරේ? ඔයා මොනවද මේ සල්ලිත් එක කරන්නේ? මේවල මොනවටද යෙදෙව්වේ? ඒව හැමදේම මම මිනිස්සුන්ට මගේ ප්‍රතිපත්තියක් විදිහට මම ඒවා මොකක් හරි දෙයක් පාරක් හැදුවොත් මම ඒක හැම ලිපිගොනම මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. ඒ විනිවිදභාවය ආරක්ෂා කරන්න ඕනේ මිනිස්සුත් එක්ක විනිවිදභාවය. මිනිස්සුන්ගේ සල්ලි මේව සෙල්ලම් කරන්න බෑ සල්ලිත් එක්ක. මම ඒ තියෙන දේවල් හැම එකම මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. ඒ තියෙන හැම සල්ලි කියන්නේ මේ සල්ලි යොදවපු විදිහ ප්‍රතිපාදන යෙදුණු විදිහ හැමදේම මම මේ මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. ඒ වගේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මගෙන් ඒ දේවල් ගැන ප්‍රශ්න කරන්න. හරි. අපි ඔක්කොමත් එක්ක ගත්තොත් එහෙම දැන් ඔය හැමදේම කරන්න අපි හිතනවා මේ ලොකු දායකත්වයක් කිව්වා දැන් ජයග්‍රහණය කරත් නැතත් ඔයාගේ දායකත්වයේ දක්වනවා සහ ඒක දක්වන්න ඕන ජනතා නියෝජිතයෙක් විදියට දිනනවා කියන එක විතරක් නෙමෙයි ජනතා නියෝජිතයෙක් කියලා කියන්නේ. හැබැයි දැන් ඒගම ඔයා කිව්වා පැල්මඩුල්ල ප්‍රාදේශ සභාව අපි කතා කරගෙන ඉන්නවා පැල්මඩුල්ල ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා සහ ඒ ආශ්‍රිත ආසන කීපයක්ම ජයග්‍රහණය කරා ජනාධිපතිවරණය සමග ජන බලවේගයේ. එතකොට chance එකකුත් ඔයගොල්ලන්ට තියෙනවා ජයග්‍රහණය කරන්න කියන එක. තව ටික දවසයි මම දවස් දෙකක් වගේ අපි රෙකෝඩ් කරන දවසත් එක්ක තියෙන්නේ මේ දවස් දෙකක් නෙවෙයි දවස් 5ක් විතර වගේ කාලයක් තමයි තියෙන්නේ අපිට මැතිවරණයට. ඒකත් එක්ක දේවල් දෙකක්. එකක් තමයි ඔය හැමදේම කරන්න හොඳ කණ්ඩායමක් ඉන්න ඕන. පැල්මඩුල්ලේ අපි වා විතරයිනේ හම්බෙන්නේ. ඔයගොල්ලන් කණ්ඩායම අපිට හම්බෙන්න chance එකක් හම්බෙන්නේ නැහැ. පැල්මඩුල්ලේ ඔයගොල්ලන්ගේ කණ්ඩායම මොන වගේද? කොහොමද සංයුතිය ඔයගොල්ලන් තියෙන විශ්වාසය මොන වගේද? ඒක ගැන එකක්. ඒත් එක්කම තව ටික දවසයි තියෙන්නේ. මොකද තත්ත්වය දිනන්න පුළුවන් වේද පැල්මඩුල්ල? ඒ කියන්නේ අයියේ සමුජන බලවේගයේ මාත් එක්ක ඉන කණ්ඩායම ගත්තොත් මට සාමාන්‍යයෙන් සෑහෙන සැටිස්ෆයිඩ් වෙන්න පුළුවන් ඒ කියන්නේ. ඒ කියන්නේ අපේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පැලමුරු නගර කලාපය මේ නගරවසම ගත්තට පස්සේ ඒ ඉල්ලන NPP එකෙන් ඉල්ලන අපේක්ෂකයයි අපේ ඉන්න අපේක්ෂකයයි ගත්තට පස්සේ උගත්කම අතේ NPP අපේක්ෂකයා සෑහෙන ෆෝවර්ඩ්. හැබැයි උගත්කමට වඩා අදහස් ආකල්පයෙන් මේ පැත්තෙන් අපේ ඉන්න අපේක්ෂකයා සෑහෙන ඉස්සරහින් ඉන්නේ. තරුණයෙක් කෙනෙක් අවුරුදු 38ක් වගේ වෙන්නේ. එතනින් ගියාට පස්සේ ඒ වගේ තැන්වලදී අපි උගත්කම් පැත්තෙන් සමහරක් තැන්වලදී ෆෝවර්ඩ් නැති වුණාට මිනිස්සු ඇත්තරම බලන්නේ අයියේ ගමේ මිනිස්සු බලන්නේ ගමේ මිනිස්සුත් එක්ක ඉන්න මිනිස්සෙක්නේ. පොඩි දෙයක් අත් කරන උගත්කම කියලා කියන්නේ ඔයා කිව්වා ආකල්ප වශයෙන් ඉස්සරහින් ඉන්න බලා උගත්කම කියලා කියන්නේ අධ්‍යාපනික සුසුකම් විතරක්ම නෙමෙයි. විතරක්ම නෙමෙයි. මම කියන්නේ ඒ කියන්නේ අධ්‍යාපන දැන් මිනිස්සු සාමාන්‍ය උගත්කම කියලා බලන්නේ වුණාට ඒකනේ. දැන් අයියා වුණත් සාමාන්‍ය මිනිස්සෙක් මේ අපි දැන් අයියා හිතන මම දැන් අයියත් එක්ක හොඳට කතා කරනවා. හරිද? කතා කරාට පස්සේ මම ඒ ලෙවල් එකක් කරලා නැහැ කියලා කිව්වොත් පොඩි හරි ඩවුට් එකක් එනවනේ. ආපහු මූ ඒ ලෙවල් එකක් කරලා නැද්ද කියලා. ඒ වුණාට මිනිස්සුන්ගේ අයිඩියා එක එහෙමයි. හැබැයි අර උගත්කම කියන එක ආකල්පයෙන් පැත්ත උගත් වෙන්නත් උන. දැන් කොච්චර ලෝය කෙනෙක් නෙමෙයි මේ රටේ ජනාධිපති වුණත් උගත් නම් ඒත් එයාගේ ආකල්පයෙන් පැත්තෙන් එයා දුප්පත් නැහැ. ඒක ඇත්තටම සෑහෙන අවුල් තැන්නේ. ඒ වගේ අර අයියේ මේ ආකල්පයෙන් පැත්තෙන් මම මෙහෙම කියන්න එහෙනම්. ආකල්පයෙන් පැත්තෙන් පොහොසත් කට්ටිය අපේ පැත්තේ ඉන්නවා. හරිද? අධ්‍යාපන පැත්තේ පොහොසත්ත්වය වැඩියෙන් NPP එකේ හිටියට අපේ වැඩියෙන් ඉන්න ආකල්පෙන් පැත්තේ පොහොසත්ත්වය. මිනිසුත් එක්ක එකට ඉන්න පුළුවන් මිනිසුත් එක්ක එකට කතා කරන්න පුළුවන් ඒ වගේ අය. එතනින් ගියාට පස්සේ අයියේ කලින් ප්‍රාදේශීය සභාවල ඉඳලා වැඩක් කරපු අයත් ඉන්නවා. මම කියන්නේ පාරවල් හදන එක හරිය මොකක් හරි සාමාන්‍යයෙන් වැඩ කරලා පෙන්නපු අය. අනිත් එක තමයි අයියේ සාමාන්‍යයෙන් පොලිස් කේස් එහෙම නැති ඒ වගේ අයත් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක්ම ඔක්කොම වගේ හැමයි තමයි ගැටවලට වැදියත් නැති අය. ඒ කියන්නේ මේ දූෂණ වංචා ඒ වගේ දේවල් නැති අය තමයි ගොඩක්ම ඉන්නේ.
ඒ කට්ටියක පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. වැරදි වලට මේ වෙලා වැරදි ඉතිහාසය පෙර වැරදි නැති පෙර වැරදි නැති අය. පෙර වැරදි නැති අය කියන්නේ මෙහෙම ඒ කට්ටියක පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. නැත්නම් දේශපාලනික පක්ෂෙන් මේ පැත්තෙන් ඒ කට්ටියගේ එහෙම ප්‍රශ්න නැහැ ඇත්තටම. නැත්නම් ඒ කට්ටියගේ මේ කිව්වොත් මේ මිනිස්සු මෙයත් එක්ක කතා කරන්නේ අලි ලොකෝකම මේක ඉතින් එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ. දේශපාලනික පැත්තෙන් අපේ මේ ඉන්න අපේක්ෂකයන්ගෙන් එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. සෑහෙන ෆෝවර්ඩ් කට්ටිය ඉන්නේ. මම හිතනවා අයියේ මේ ඒ කියන්නේ ගිය ජනාධිපතිවරණේ අපි ඡන්ද 5000 ගණනකින් දින්න. අපේ ඒ කියන්නේ පැල්මුල්ල ප්‍රාදේශ භවනේ පැල්මුල්ල කොට්ටාස ඒ කියන්නේ ආසනේ පැල්මුල්ල කොට්ට මේ ආසනේ දින්න. ඊට පස්සේ රක්වාන ආසනේ දින්න. ඊට පස්සේ මේ බලංගොඩ ආසනේ මේ සෝරි මට මතක විදිහට පැල්මඩුල්ලයි රක්වානයි නිවිති කළව. ඒ ආසන තුනම අපි දින්න. හරිද? ඊට පස්සේ මේ බලංගොඩයි කලවණයි අයියේ සාමාන්‍යයෙන් මේ ඡන්ද 100 ගණන් 200 ගණන් ඉඳලා පොඩ්ඩක් ඒ කියන්නේ ළඟ පොඩි මේකක් ගියේ. මේ එතකොට අයියේ මේ මට හිතෙනවා දැන් 2024 මහමැතිවරණයේදී අපි පරාද වුණා ඒක ඇත්ත. හරිද? හැබැයි දැන් මිනිස්සුන්ට මේ මාස 6ක් ඇතුළත ඒ තිබ්බ රැල්ලට වඩා දැන් සෑහෙන රැල්ල අඩු වෙලා නේ. ඒක පිළිගන්න එපා. පක්ෂ විපක්ෂ භේදකින් තොරව අපි ඒක පිළිගන්න ඕන. ඒ කියන්නේ ඒ තිබ්බ රැල්ල සෑහෙන අඩු වෙලා තියෙන්නේ. සෑහෙන කියන්නේ 150ක් වගේ. ඒ අඩු වුණ අඩුවිල්ලත් එක්ක මම හිතනවා මේ පාර සජබෙට සාමාන්‍ය മന്ത്രി සභිකාණක් ගන්න පුළුවන් වෙයි. මට එහෙම හිතෙනවා. ඒක මිනිස්සු අතේ තියෙන තීරණයක්. අපිට සාමාන්‍ය පොලිටිකල් ඇනලයිස් එකක් කරලා මේ කියන්න පුළුවන් අපි දිනයි කියලා. ඒකෙදි ඉස්සරහදී මිනිස්සුත් එක්ක ඡන්දෙදි මිනිස්සු හැසිරෙන ආකාරයත් එක තමයි කියන්න වෙන්නේ. හරි. එතකොට අවසාන වශයෙන් මම දැන් කීප සැරයක්ම කිව්වා ඔයත් කිව්වා තාම තරුණෙක් අවුරුදු 21යි දේශපාලනයටත් ඇවිල්ලා හැබැයි ගමේ කොල්ලෙක් විදියට හොඳ කතාවක් කරා මටත් හිතුණා යම් දේවල් ගැන වෙනස් ආකල්ප තියෙනවා ඉදිරිගාමී අපි හැම වෙලේම ෆෝවර්ඩ් වෙන්න ඕන ගම විදියට කියලා කතා කරේ. ඉතින් ඒකත් එක්ක ඉදිරි දේශපාලන තාම දේශපාලනයට අලුත්. ඉදිරි දේශපාලන බලාපොරොත්තුව කොහොමද මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන් ඒත් එක්කම මෙතනින් දේශපාලන ඉවර වෙනවාද ඉදිරි දේශපාලන බලාපොරොත්තු මොන වගේද ඔයාගේ කෙටියෙන් කියමු. මිනිස්සු අයියේ මෙහෙමයි. ප්‍රාදේශීය සභාවකට මම පළවෙනි පාර ඉල්ලුවොත් දැන් ඇත්තම කතාව නම් අයියේ මේ පාර මේ සාමාන්‍යයෙන් හැම පාරකම වගේ ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ආණ්ඩුවට සාමාන්‍ය වාසිදායක පැත්ත වැඩි. මේ පාරත් සාමාන්‍යයෙන් වාසිදායක පැත්තක් තියෙනවා නැත්තේ නෑ. මම හිතන විදිහට මම මේ පාර පරාද වුණොත් මම බොහෝ දුර ඊළඟ පාර ඉල්ලයි. මොකද මාව මේ පාර ප්‍රතික්ෂේප කරොත් මම යම් තාක් මට්ටමකට ගමේ ප්‍රසිද්ධියක් අරගෙන තමයි පරාද වෙන්නේ. සාවා ජනතා නියෝජිතයෙක් විදිහට මං ඉන්නවා නික. ජනතා කියන්නේ ජනතා නියෝජිතයෙක් විදිහට මේ මොකක්වත් නියෝජනය නොකර ප්‍රාදේශීය සභාවක පාර්ලිමේන්තුවක් නගර සභාවක් නියෝජනය නොකලට හැබැයි මං ජනතා නියෝජිතෙම තමයි. කාර්යභාරයක් මට තියෙනවා. ඒ දේ මම අනිවාර්යෙන් කරන්න එපා අයියේ. ඒ දේ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ අර මම මේ කියන්නේ අයියේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය ඉන්නවා පරාද වුණාට පස්සේ මීනියා හොයාගන්නවත් නැහැ. එහෙම වෙලා හරියන්නේ නැහැ නේ. දැන් දේශපාලනික පැත්තනොත් මට ඒක අවාසි. මම ඊගාපර ඡන්දයකට ඉල්ලුවොත් මට ඒක සෑහෙන අවාසිනේ. බල්ක් එකක් මම ඇත්තටම හදාගන්න එපාය. ඡන්ද බල්ක් එකක්. හරිද? ඒ ඡන්ද බල්ක් එක හැමදාම ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා මම ඒක ආරක්ෂා කරගන්න ඕන අනිවාර්යයෙන්. එතනින් ගියාට පස්සේ අපේ ගමේ මිනිස්සු මා ප්‍රතික්ෂේප කළොත් හරිද? දෙවෙනි පාර ඒ කියන්නේ දැන් ඇත්තටම මං ගැන අවබෝධයක් නැති හින්දා නෑ මම ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම මේ සමුජන බලවේගින් ඉල්ලන හින්දා ප්‍රතික්ෂේප කරන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ පරම්පරාගත UMP කාරයෝ ඉන්නවා, පරම්පරාගත ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවා. එහෙම කියමුකෝ අපි. හරිද? ඒ වගේ කට්ටියක් ඉන්නවා. දැන් ඒ කට්ටිය මා ප්‍රතික්ෂේප කරන්නේ පක්ෂේ හින්දා. හැබැයි සමහරක් කට්ටිය මා ප්‍රතික්ෂේප කරනවා මං ගැන දැනුවත් කමක් නැති හින්දා. මම දැන් කාලාන්තරයක් තිස්සේ මම කොහොම හරි මේ ඡන්දෙට මේ කට්ටිය දැනුවත් කරාට පස්සේ මම මේ කට්ටිය කොහොම හරි අල්ලගෙන මේ බල්ක් එක තියාගන්න එපායි. ඒක මම අනිවාර්යෙන් තියාගන්න ඕනේ. මොකද ඊගා ඡන්දෙදී දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දැන් මෙච්චර ලොකු ආර්ථික අර්බුදයක් ඇති කරලා ලක්ෂ 4ක් ඡන්ද තිබුණේ නාමරාජ්‍ය පක්ෂයට. හරිද? මේ ජාතික ජන බලවේගයට හැමදාම තියෙන ලක්ෂ 4ක් ඡන්ද තියෙනවා. ඒ බල්ක් එක ඒ කට්ටිය ආරක්ෂා කරගෙන ඉන්නවා. ලක්ෂ 4ක බල්ක් එකක් ඡන්ද පදනම. ඒ පදනමට ඡන්ද ලක්ෂ 68ක් ආවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. දැන් අපි කියමුකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2019 2020 මේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් එක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය. ඒක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය. ඒක ඡන්ද ලක්ෂ 2යි ගානයි තිබ්බේ. ඒ 2යි ගාන තිබිලා මේ මහින්ද රනිල් වික්‍රමසිංහ කියන තනි මිනිස්සයාට ගේ ජනාධිපතිවරණේ ඡන්ද ලක්ෂ 27ක් හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ අයියේ ඒ කට්ටිය ඒ ඡන්ද බල්ක් එකත් එක්කනේ ඒ කට්ටිය ඒක බල්ක් එක අඩු වෙන්නේ නැති බල්ක් එක අඩු වෙන්නේ නැති වෙන විදිහක් නැහැ. ඒ බල්ක් එකට තව කට්ටිය ඇඩ් කරගෙනනේ මම බලන්න ඕන මම මේ පාර පෙරදුනොත්
ඊගාව චන්දර මම තව කොහොමද මේකට ඇඩ් කරගන්නේ? ඒක නීති විරෝධී විදිහට නීත්‍යානුකූලව මම මිනිසුත් එක්ක කතා බහ කරලා මේ පගා ගන්න නැතුව ඒ විදිහට මම ඒක කරනවා. අනිත් එක තමයි මම මේ පාර පෙරදුනොත් මේ ඊගා පාරක් පෙරදුනා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මිනිසුන්ට මාව ඕමනා නැහැ කියන එකනේ. එතනින් එහාට ඉතින් මම හිතන්නේ මම මේ වෙන මැතිවරණට එයි. ප්‍රාදේශ සභා මැතිවරණ ගැන මම හිතන්නේ මම ආයි ඉල්ලයි කියන මිනිසුන්ට මාව එපා නම් එතනින් එහාට එපා. ඒ කියන්නේ දේශපාලනේ ඉන්නවා. මැතිවරණයට ඉදිරිපත් වෙන එකක් නෑ. දේශපාලනේ ඉන්නවා. මැතිවරණ ගැන එහෙම ලොකුවට මේ ඉන්ටරෙස්ට් එකක් තියෙන එකක් නෑ ප්‍රාදේශ සභාවේ. මේ මිනිස්සුත් එක්ක එවනට ඉන්නවා මම. ඒකේ මිනිස්සුන්ගේ පිළිගැනීම නොපිළිගැනීම ඒගොල්ලන්ගේ අයිතියක්. හරි. හොඳ ඩිස්කෂන්යක් කරා කියලා තමයි මං හිතන්නේ. يعني අපිට ඇත්තටම මේ ඕගොල්ලෝ ගැන වගේ පැල්මඩුල්ලේ හරි ඒ වගේ පැත්තක නිවිතිගල හරි එහෙම දේශපාලනය කරන ඇත්තටම දැන් මම ඒක එක්ස්පෙක්ට් කරෙත් නෑ අවුරුදු 21යි. එහෙම ඒ වගේ මේ වගේ කොල්ලොත් එක්ක අපිට කතා කරන්න chance එකක් හම්බ වෙනවා හරිම අඩුයි. මේ වගේ නෙමෙයි නිකන් කතා කරන්නත් chance එකක් හම්බ වෙනවා හරි අඩුයි. මේ වගේ ප්‍රෝග්‍රෑම් එක කර නෙමෙයි. පොලිටිකල් කන්වර්සේෂන් එකක් කරන්න හම්බ වෙනවා හරිම අඩුයි. ඒ කියන්නේ අය අර අපේ ඒජ් එකේ කට්ටිය මම අර ඊට මුලින් මේකනේ කිව්වේ පොලිටිකල් ඇලර්ජික් කාලයක් තිබ්බා මේ 2024 2023 වගේ වෙනකම්. හැබැයි ඇත්තටම මම NPP එකට ඒ අතින් සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක් දෙනවා. සාමාන්‍යයෙන් තරුණ අයව ඒ NPP එක ජයග්‍රහණයත් එක්ක සෑහෙන ෆෝවර්ඩ් වුණා මේ තරුණ අය පොලිටික්ස් වලට. ඉන්ට්‍රෙස්ට් එකක් ආවා මේ ගැන ඇත්තටම. ඒකේ රට ගැන ඉන්ට්‍රෙස්ට් එකක් ආවා. දැන් මං අඳුරන යාළුවෝ සෑහෙන ඉල්ලනවා ඡන්දෙට. ඒ වගේ අර මේ ඉන්ට්‍රෙස්ට් එකක් මිනිස්සු අතර ඇති උනේ NPP එක දින්න හින්දා. ඒ කියන්නේ අර මේ මතවාදී වෙනසක් වෙන්න ඕන. ඒ වගේ දැන් අපේ දක්ෂිණාංශික පක්ෂයක් අපි දක්ෂිණාංශික පක්ෂයක් විදිහට අපි ෆෝවර්ඩ් වෙනකොට දැන් ඇත්තම කියනවා නම් අයියේ ලෝකේ ධනවාදීව යන්නේ. ආර්ථික ධනවාදීව යන්නේ. මම නම් හිතන්නේ සමාජවාදී කියන ආර්ථික ක්‍රමයක් නෙමෙයි. සමාජවාදී කියන සමාජ ක්‍රමයක්. NPP එක මෙච්චර කාලයක් සමාජවාදී ආර්ථික ක්‍රමයක් කිය රට ඒ කියන්නේ ඒ කට්ටිය නිකන් මේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් අයිය හිතන නිකම්ට හැදුවා කියලා ලංකාවස් දැන් ඒගොල්ලෝ තාම යන රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ. ඒක බැරි වෙලා හරි දැන් ඒගොල්ලෝ ඊගා ජනාධිපතිතුමනි දෙන්නලා ඊට පස්සේ මේ කට්ටිය සමාජවාදී ආර්ථිකය බැරි වෙලා ඇති කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් මේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මොකද ෆෝවර්ඩ් වෙන්නේ නැහැ. බෑක්වර්ඩ් වෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ හින්දා අර අපි මම සෑහෙන වෙනස් විදිහට ඒ පැත්තෙන් අර මේ ධනවාදී ආර්ථිකයෙන් යන්න ඕන. ඒ පැත්තෙන් අපි හිතුවා. ඒ හින්දා ඉතින් අපි ඒ පැත්තට ආවා. හරි. අපි කාලයක් සීමිත හින්දා හොඳ කතාවක් කරා අපි වැඩේ ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මං ගැනට මං කියාගෙන ආවේ අපිට කතා කරන්න හම්බෙන්නේ නැහැ ඕගොල්ලෝ වගේ කට්ටියත් එක්ක. ඒකත් එක්ක අවුරුදු 21ක කොල්ලෙක් දේශපාලනයට අලුත් දේශපාලනයේ ඇම්මක් තියෙනවා. ඒත් එක්ක හොඳ ආකල්ප තියෙනවා සහ හොඳ කියන්නේ ගම කොහොමද ෆෝවර්ඩ් කරන්නේ ගමේ මොන කොහොමද ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන එක ඒ වගේම ගමේ ඉන්න ජනතා නියෝජිතයෝ එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන එක ඒ වගේම අපි ගම ගැන සමාලෝචනය කරන්න ඕන කාලෙන් කාලයට කියන එක ඒ වගේ හොඳ දේවල් ටිකක් අපි කතා කරා. මෙතන මේවයි කතා කරන්න හම්බෙන්නේ නැති එකේ ගමේ කොල්ලෙක් පොඩි කොල්ලෙක් කොහොමද ගම ඉස්සරහට අරන් යන්න ඕනේ කියන එක දේශපාලඥයන්ට ආදර්ශයක් වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන කතා කරා කියලා මට හිතෙනවා. ඒකත් එක්ක දින්නත් පෙරදුනත් දින්නොත් සමග ජන බලවේගය අපි ප්‍රාර්ථනා කරනවා සමග ජන බලවේගයට පැල්මඩුල්ල ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්න කියලා. ලැබුණොත් ඔයා කිව්ව දේවල් ටික ඉතාම හොඳට කරන්න පුළුවන් වෙන්න කියන එක අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෙරදුනත් ඔයා කිව්වා ජනතා නියෝජිතයෙක් විදිහට ඔයාට වගකීමක් තියෙනවා කියලා. ඒ වැඩෙත් හරියට කරන්න අවස්ථාව හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම එහෙනම් අපි අද වැඩේ ඉවර කරමු. බොහොම ස්තුතියි මේ අද වැඩේට සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුතියි අයටත් මේ අදහස් ප්‍රකාශ කරන්න මට chance එකක් දුන්නට දැන් ඇත්තටම දැන් මම අර මගේ හිතේ මේ අදහස් ටික තිබ්බට මේක මට එළියට දාන්න විදියක් නැහැ නේ. දැන් අපේ ගමේ මිනිස්සු මේක බලන එකක් නැහැ. හැබැයි ජාතික මට්ටමේ දේශපාලනයකට මම ආවොත් මිනිස්සු අරමුතර මේක ගැන දැනගන්නේ ගම මෙහෙම හදනවා නම් රට කොහොම හදයිද කියන එක මිනිස්සුන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ chance එක දුන්නට අයියට ස්තුතියි. හරි. එහෙනම් අපි අද වැඩේ එපිසෝඩ් එක ඉවර කරන්න හදන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ආයෙත්. Thank you.